සුබ උදෑසනක් වේවා. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය දෛනිකව ව්‍යාපාරික ශේෂ්ත්‍රයට ඇල්මක් දක්වන අපේ ව්‍යවසායකයන් සඳහා දැනුම ලබා දීමේ පරමාර්ථයෙන් පවත්වාගෙන යන ඉසත් පන්තිය වැඩසටහනේ තවත් එක දිගහැරුමක් අද දවසේ සිද්ධ වෙනවා. අපි අද හිතුවා ලංකාවේ ඉපැරණිතම දෙපාර්තමේන්තුවක් වන තැපැල් දෙපාර්තමේන්තුව මගින් ව්‍යාපාරික ශේෂ්ත්‍රයට සම්බන්ධව සිටින ඔබට ලබාගත හැකි සේවාවන් සම්බන්ධයෙන් අද පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කරන්නට මේ සඳහා අද දවසේ අපත් සමග සම්බන්ධ වෙනවා රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන තැපැල් කාර්යාලයේ මාණ්ඩලික සහකාර දිනුෂ දිසානායක මැතිතුමා, ඒ වගේම රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන තැපැල් කාර්යාලයේ අලවි කළමනාකරණට සම්බන්ධව කටයුතු කරන ප්‍රසංග සේනාරත්න මැතිතුමා, මම මුලින්ම ඔබ දෙපළ ඉතාම ගෞරවයෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය වෙනුවෙන් මේ වැඩසටහනට පිළිගන්නවා. ඇත්තටම අපි කවුරුත් දන්නවා අපේ ළමා කාලේ හරි මිහිරි මතකයක් තියෙනවා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් මහත්ම ගමට එනකොට. අපි හැමෝටම මේක මැවිලා පේන රූපයක් තියෙනවා, කාකි ඇඳුමක් ඇඳගෙන පුත් සයිකලයකින් ඉන්න එතුමා. අපි දන්න තැපැල් දෙපාර්තමේන්තුවේ මූලිකම අපේ ඔළුවට ඇඳෙන චිත්‍රය ඒක තමයි. එතකොට අපි මේ ඇසුරෙන් අපිට මතක් වෙන දෙයක් තියෙනවා, ඒ තමයි අපි තැපැල් දෙපාර්තමේන්තුවේ විදිහට අපි දැකපු මූලික සේවාව වෙන්නේ කාගේ හරි ලියුමක් ගිහිල්ලා තවත් කෙනෙකුට ගිහින් දෙන එක, පෝස්ට් කාඩ් එකක් යන එක, වෙසක් කාලයට වෙසක් කාඩ් එකක් යන එක, හදිසි විදුලි පණිවිඩයක් යන එක. ඊට අමතරව මතක ඇති අතීතයේ දුරකථන නැති කාලේ දුරකථන පණිවිඩයක් ගන්නට ගමේ මිනිස්සු ගියේ තැපැල් දෙපාර්තමේන්තුවට. මේ වගේ සීමා සහිත සේවාවන් කිහිපයක් එක තමයි තැපැල් දෙපාර්තමේන්තුව මූලිකව ආරම්භ වෙන්නේ. හැබැයි අද වෙනකොට මේ විශාල පරාසයක් කුළුල්ල විහිදී ගිහිල්ලා මේ වෙනකොට නවීන තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා තැපැල් දෙපාර්තමේන්තුව සුවිශේෂී සේවාවන් ගණනාවක් ඉෂ්ට කරන ලංකාවේ පෞද්ගලික ආයතනත් එක්ක එකට හිටගෙන කරට කටයුතු කරන සුවිශේෂී ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙනවාද කුඩා ව්‍යාපාර සංවර්ධනාංශයේ විදිහට අපත් සමග කටයුතු කරන ව්‍යාපාරික ඔබට මේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි සේවාවන් පිළිබඳව සහ ඒ සේවාවන් වල මිල ගණන් මේවා කරගෙන යන්නේ කොහොමද, දෙන සේවාවන් මොනවද කියන එක පිළිබඳව ඔබ දැනුවත් කරන්නට මේ අවසාන පරමාර්ථය තමයි ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමේදී මොවුන්ගේ ආයතන වලින් ලබා ගන්නට පුළුවන් සේවාවන් වඩාත් ඵලදායීව ලබාගෙන ඔබගේ අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගන්නට මූලික අඩිතාලම සැකසීම. ඉතින් මම නැවත වතාවක් අද දවසේ අපත් සමග සම්බන්ධ වෙන නිලධාරී දෙපළිතාම ගෞරවනීය න්‍යාස්ථානට පිළිගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවට අවස්ථාව ලබා දෙනවා ඉදිරියට වැඩසටහන් පවත්වාගෙන යමින් අපේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙන ඔබට අවශ්‍ය දැනුම ලබා දෙන ලෙස බොහොම ස්තුතියි සියලුම දෙනා. අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ තැපැල් දෙපාර්තමේන්තුව වශයෙන් අපිට මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධව. ඒ වගේම පැමිණි සහභාගී වන ඔබ සියලු දෙනාමත් ව්‍යවසායකත්වයේ මොකද රටට අවශ්‍ය කාල සීමාවක අවශ්‍ය කාලවකවානුක ව්‍යවසායකත්වය කියන එක ඒ සම්බන්ධයෙන් අපිට පුංචි හෝ දායකත්වයක් දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක අපි ඉතාමත්ම වගේ කොට සැලකෙන්න කාරණයක් කරනවා. ඉතින් මම කියන්න ඕනේ තැපැල් දෙපාර්තමේන්තුව කියන්නේ වසර 200කට එහා ඉපැරණි ආයතනයක්. ඉතින් මේ ආයතනය ඇතුලේ අපි දන්න කාලේ ඉඳලා අපේ මේ ව්‍යවසායකත්වය නැත්නම් ව්‍යවසායකයොත් එක්ක පාරිභෝගිකයොත් එක්ක තිබුණු සම්බන්ධකම එමටයි. ඔබ දැන් වර්තමානයේ වෙනකොට අපි යම්කිසි දියුණුවකට, ඒ කියන්නේ විශේෂයෙන් ගත්තොත් මේ ඔන්ලයින් තාක්ෂණය හරහා ඇවිල්ලා ඉන්න තැනට එන්න කලිනුත් අපි ළඟ මේ ව්‍යාපාරික වශයෙන් වැදගත් සේවාවන් අපි ළඟ තිබුණා. මම මතක් කරොත් එහෙම ඔබ සමහරට මේක දන්නවත් ඇති නොදන්නවත් වෙන්න පුළුවන්. VPP කියලා සේවාවක් තිබුණාද මහත්තයා අපි ළඟ. ඉස්සෙල්ලා. මොකද එතකොට එතනදී අර කවුරු හරි තමන්ගේ පාර්සල් එකක් එයාගේ කස්ටමර්ට යවන්න තැපැල්ල ගෙනහලා බාර දුන්නාම තැපැලෙන් ගෙනිල්ලා එයාගේ මුදල අය කරලා ඒ මුදල ගෙනහල්ලා අර ව්‍යාපාරිකට අපව දුන්නා. ඒ කියන්නේ මීට කලින්. එහෙම දුන්නා. නමුත් පස්සේ වෙනකොට අපි දැන් මේ තාක්ෂණයේ දිනු වෙලා එනකොට අපේ සේවාවන් ඊට වඩා පුරු කරන්න අපිට අවශ්‍ය වෙනවා. අපි ඒ හරහා අපේ ඒ නීතිබිච්ච සේවාවන් ඊට වඩා ශක්තිමත්ව මේක ගැළපෙන තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච විදියට අලුත්ම සේවාවන් ඇති කරගෙන පවත්වාගෙන ඉවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ලොකු රට ඇතුලේ ගත්තොත්
ව්‍යාපාරිකයොත් එක්ක සම්බන්ධ වෙලා ලොකු සේවාවක් කරගෙන යන්න ලොකු දායකත්වයක් දෙනවා. අනිත් ඒවත් පෞද්ගලික ආයතනත් එක්ක කරට කර යන විදිහේ දායකත්වය. ඉතින් ඒ ඇතුලේ අද අපි හඳුන්වලා දෙනවා සේවාවන් ගණනාවක්. ප්‍රසංගයෙන් බලාපොරොත්තු වෙනවා මේ සේවාවන් කොහොමද අපේ දෙපාර්තමේන්තුවේ ව්‍යාපාරික අවස්ථාව හැරුණකොට තවත් සේවාවන් ගණනාවක් අපි ක්‍රියාත්මක කරනවා. අපි මූලික වට අපි හඳුනගමු ප්‍රසංග කොච්චර සේවාවන් ප්‍රමාණයක් අපේ තැපෑලෙන් සපයනවද කියලා. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අනුරාධ මහත්මයාගේ කණ්ඩායමට ඇත්තටම අපිට විශේෂ අවස්ථාවක් මේක ඔබ දන්නවා තැපැල් දෙපාර්තමේන්තුව මීට කලින් සේවාවන් සපයන ආයතනයක් හැටියට තමයි ක්‍රියාත්මක වුණේ. නමුත් ලෝකයේ ඉදිරියට යද්දී අපිට එක තැනකට වෙලා ඉන්න බෑ. එතකොට අපටත් සිද්ධ වෙනවා ව්‍යාපාරික පැත්තට දෙපාර්තමේන්තුව හරවන්න. ඒ හරවා ගැනීමේදී අපිට සිදු වෙනවා අනිකුත් සේවාවන් සමගාමීව ආරම්භ කරන්න. එතකොට ඊට කලින් ඔබ අඳුරගන්නේ ඇත්තටම ලිපි තැපෑල සම්බන්ධයෙන්. ලිපි තැපෑල කටයුතු කරද්දී ලියාපදිංචි තැපෑල ඒ වගේම සාමාන්‍ය තැපෑල පාර්සල් වගේ දේවල් තමයි අපි ඉස්සෙල්ලාම කරේ. නිෂ්පාදන විදිහට තිබුණේ දේශීය සහ විදේශීය ලිපි තැපෑල පාර්සල් ඒ වගේම ටෙලිමේල් තැපැල්පත් මම හිතන්නේ මේ වෙන විට නම් ඔබට තැපැල්පත් වල මේව එක ඇත්තම නැති ඇති. අපි දැන් අද බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරිකයෝ හැටියට ඔබට අපේ දෙපාර්තමේන්තුව නවීකරණය කරලා හදලා තියෙන අලුත් සේවාවන් මොනවද කියන එක පිළිබඳව හඳුන්වලා දෙන්න. එතකොට අද දවසේදී අපි ඔබ දන්නවා මේ වෙන විට ව්‍යාපාරිකයෝ තමන්ගේ භාණ්ඩය තමන්ගේ වෙළඳපොළදීම අලෙවි කිරීමෙන් එහාට ගිහිල්ලා ඊළඟට තාක්ෂණය භාවිතා කරලා සහ ඔන්ලයින් ක්‍රම මගින් මේ ව්‍යාපාර කටයුතු කරන එක. එතකොට ඒ වගේ ව්‍යාපාරික අවස්ථාවක් අපි ප්‍රයෝජනෙට අරගෙන අපි දැනට ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඉස්සර අපි VPP කියලා භාවිතා කරපු මේ value parcel service එක එහාට ගිහිල්ලා දැනට ලෝකයේ පුද්ගලිකාංශයත් කරන cash on delivery COD සේවාව ඒ වගේම විදේශ තැපෑල පිළිබඳව අපි කතා කරනවා. ඔබේ භාණ්ඩ විදේශ වෙළඳපොළට යවන්න. ඒ සඳහා ලංකාවේ අවම මිල ගණන් සහිතව ක්‍රියාත්මක වන EMS සේවාවත් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම courier service එක. මම හිතන්නේ ඉස්සර තිබුණේ තැපැල් දෙපාර්තමේන්තුව විතරයි සේවා සපයන්න. නමුත් අද වෙන විට courier service 100ක් 200ක් විතර පුද්ගලිකාංශයක් තියෙනවා. වුන් සමග තරඟ කරමින් අපිට ලොකු ප්‍රමාණයක් ඉන්නවා. පාරිභෝගික ප්‍රමාණයකුත් අපිට ඉන්නවා. ඉතින් ඒ ටිකත් රැකගනිමින් අපි ඉහළ සේවාවක් ලබා දෙන SL Post courier සේවාව ඒ වගේම ඇඩ්මේල් සේවාව ඒ කියන්නේ ව්‍යාපාරිකයන්ට ප්‍රචාරණ කටයුතු කරන්න තමන්ගේ නිෂ්පාදනය තම දිවයින පුරාම ප්‍රචාරණය කරන්න හඳුන්වලා දෙන ඇඩ්මේල් සේවාව කියන සේවාවන් 4 පිළිබඳව තමයි අද දවසේ අපි වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි කාල වේලාවත් යන හින්දා COD cash on delivery සේවාව පිළිබඳව කතා කරමු. ඒ සඳහා මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ අලෙවි කරන කණ්ඩායමේ රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් දෙපාර්තමේන්තුවේ අලෙවි කරන කණ්ඩායමේ තාක්ෂණික නිලධාරී ඒ වගේම රත්නපුර තැපැල් අධිකාරී කොටසේ ප්‍රධාන මානසික සහකාර DADC දසනායක මහත්මයාට ඉතාම ගෞරවයෙන් මෙතෙන් සිට COD සේවාව පිළිබඳව A to Z දැනුම ඔබට ලබා දෙන්න කියලා. බොහොම ස්තුතියි ප්‍රසංග. මේ COD සේවාව ගැන කිව්වහම ඉස්සෙල්ලා හඳුන්වා ගන්නකො මොකද්ද මේ COD සේවාව කියන්නේ කියලා. අර කලින් සඳහන් කරා වගේම ඇත්තටම අපිට තිබ්බ VPP කියන පාර්සල් සේවාව. ඒක අපි මුලින් කිව්වා වගේම වර්තමානයේ වෙනකොට තාක්ෂණිකව වෙළඳපොළ දිනු වෙනකොට අපේ සේවාවල් අර එදා වගේ තැපෑලේ ගිහිල්ලා මනි ඕඩරයක් ඉෂු කරලා ඒක තැපෑලේ ඇවිල්ලා ඒක මුදල් ටික අරගන්නකොට ව්‍යාපාරිකයෙකුට නැවත වතාවක් ඒ ව්‍යාපාරයට අපහන්න කාලයක් යනවා. ඉතින් ඒ නිසාවෙන් ඒ තාක්ෂණයට බද්ධ වෙච්ච සේවාවක් එක තමයි මේ COD සේවාව නැත්නම් cash on delivery සේවාව දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත වෙන්නේ. ඒක කියන්න ආඩම්බරයි. මේක දෙපාර්තමේන්තුවේම ඉන්න තොරතුරු තාක්ෂණ නිලධාරී කණ්ඩායමක් මූලිකත්වයෙන් මේ සියලු දේවල් පවත්වාගෙන යන්නේ. ඔය මේන්ටේන් වෙන්නේ අප්ඩේට් වෙන්නේ සියලු දේවල්. එතකොට මේ සේවාව ව්‍යාපාරිකයෙකුට කොහොමද මේ සේවාවට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාව මොකද්ද කියලා අපි බැලුවොත් එක අවස්ථාවක් විදිහට පුළුවන් දැන් ඔබ සුළු ව්‍යාපාරිකයෙක් විදිහට කලාතුරකින් දවසක කාට හරි පාසලයක් යවනවා. එහෙම නැත්නම් තමන්ගේ මොනවා හරි නිෂ්පාදනයක් අලෙවි කරන්න යවනවා. ඒ කියන්නේ තමන්
ගේ ළඟට එන පාරිභෝගිකයා ඔන්ලයින් තමන්ගෙන් ඕඩර් කරපුවාම ඔබ පාර්සලේ තැපෑලෙන් යවනවා. ඒකට මේක සාමාන්‍යයෙන් වෙන්නේ අපි හිතමු ඔබ සතියකට පාර්සලයක් දෙකක් ඒ වගේ සුළු ප්‍රමාණයක්. ඒ වගේ වෙනකොට මේ පාර්සල් එක අරගෙන ගිහිල්ලා කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ තැපැල් කාර්යාල 653ක් තියෙනවා. ඔබ තැපැල් කාර්යාල 3710ක් තියෙනවා. මේ ඕන කාර්යාලයකට ගිහිල්ලා මේ පාර්සලේ බාර දෙන්න පුළුවන්. එතකොට මේ පාර්සලේ බාර දීමේදී අපේ තියෙන කොම්දේශ මාලාව. මොකද පාර්සලයක් හෝ තැපෑලට ඕනම භාණ්ඩයක් බාර ගැනීමේදී අපේ තියෙනවා තැපෑල යවන්න තහනම් භාණ්ඩ ප්‍රමාණය. ඒ වයින් තොරව තැපෑල යවිය හැකි නියම වළංගු භාණ්ඩයක් වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. අපි ඒක පරීක්ෂා කරලා කාර්යාලයේදී මේ පාර්සලේ අපි බාර ගන්නවා. මොනවද සම්බන්ධයි. එතකොට මේ පාර්සලේ බාර ගැනීමේදී ඒකෙදි තැපැල් ගාස්තුව අපි අය කරනවා. එතකොට මේ තැපැල් ගාස්තුව අය කරපුවාම එයාට එහෙම නැත්නම් ව්‍යාපාරිකයාට භාණ්ඩ වෙනුවෙන් අය යුතු මුදල පාරිභෝගිකයන් තමයි පය කරන්නේ. දැන් තැපැල් ගාස්තුව අය කරලා පාර්සලේ අපේ කවුන්ටරේට බාර දෙන්න ඕනේ. එතකොට ඒක තැපැලෙන් ගිහිල්ලා පාර්සලේ ගාස්තුව අර පාරිභෝගිකයන් අය කරලා අපි ඒ අය කරපු තැනින්ම ව්‍යාපාරිකයා අතට ඔන්ලයින් තාක්ෂණය හරහා කියන්නේ ඒක පරිගණක පද්ධතිය හරහා කරන ක්‍රමයක් මුදල් හුවමාරුව අරහා ඒක ලබා ගන්න පුළුවන්කම පාස්වර්ඩ් ලබා දෙනවා. එතකොට ඒකෙදි මම පොඩි ඔව් ප්‍රශ්නයක් අහන්නයි දැන් COD එක දුන්නයි පස්සේ ඊළඟට එයා ඒ රෙසිට් එක අරන් යන්න ඕනේද ක්ලේම් කරන්න කොහොමද දැන් මම දැන් ඔබට අපි රිසිට් එකක් දෙනවා නේ. ඔව් රිසිට් එකක් දෙනවා. රිසිට් එක දුන්නාට ඔය රිසිට් එක අරගෙන ගිහිල්ලා ලංකාවේ ඕනම තැපැල් කාර්යාලයකින් ඒ සල්ලි ගන්න පුළුවන්. ඔයා තැපැල් කරපුම කාර්යාලේ නම් ඔයාට රිසිට් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අපේ වෙබ්සයිට් එකේ රිසිට් එක පෙන්නනවා. සල්ලි වෙట్లా තියෙන ඒකෙන් ගන්න පුළුවන්. මම හිතන්නේ කාරණා පැහැදිලි ඇති මේ ඔබ දැන් අපි හිතමු ඔබ රත්නපුරේ ඉඳන් ගම්පහට පාර්සලයක් යවුවනම් එතකොට ඔබ පාර්සල් එක බාර දුන්න රත්නපුරේට නම් ඔබට COD යවුවාම ඔබගේ මුදල් නැවත ගන්නකොට රත්නපුරෙන් ගන්නවා නම් ඔබට රිසිට් එක අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔබට ලංකාවේ වෙනත් ඕනෑම කාර්යාලයකින් වුණත් මේ අපහ මුදල ගන්න පුළුවන්. ඒ අවස්ථාවකදී රිසිට් එක අවශ්‍ය වෙනවා. හරි. දැන් ඒක තව ඉස්සරහට යනකොට ඔබට තවත් වාර්ෂික සහගතව තේරෙනවා. දැන් ඒ එක පාර්සලයක් කලාතුරකින් යවනවා නම් අපි හිතමු ඔබ පාර්සල් 10ක් 15ක් ප්‍රමාණයක් සතියකට ගෙනල්ලා දෙනවා කියන්නේ එක වාරයකට ගේනවා කලාතුරකින් ගේනවා ගෙන වෙලාවට පාර්සල් 10ක් 15ක් ගේනවා. ඒ වගේ අවස්ථාවක කියනවා නම් ඔබට පුළුවන් ඒක ලයිස්තුවක් ආකාරයට සකස් කරලා. මේ ලයිස්තුවක් ආකාරයට පාස්වර්ඩ් ටික සකස් කරලා කාර්යාලය ගැන බාර දෙන්න. හැබැයි ඒත් අර ප්‍රශ්නේ එනවනේ අපිට මොකද්ද? අපි තහනම් භාණ්ඩ මේක ඇතුලේ තියෙනව බලන්න ඕනේ. එමනම් පාස්වර්ඩ් 10ම පරීක්ෂා කරන්න. එතකොට ගැටලුවක් එනවනේ ව්‍යාපාරිකයෙක් වුණත් එයාට ගැටලුවනේ පාස්වර්ඩ් 10 මෙතන කරලා පරීක්ෂා කරන ගැටලුවක්. ඒක නිසා අපි මේ වගේ කණ්ඩායම් අපි ලියාපදිංචි කරනවා. ඒ වගේ ව්‍යාපාරිකයට පුළුවන් අපේ ආයතන ලියාපදිංචි ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒක ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි ඒක පෙන්නන්නම් මේක පැක්ෂරහමත් එක්ක. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඇප්ලිකේෂන් එක ලියාපදිංචි ඇප්ලිකේෂන් එක ෆිල් කරලා පාලන කාර්යාලයට පැක්ෂරහමත් දුන්නාම ඉන්පසුව ඔබ කෙරෙහි අපි විශ්වාසය තියෙනවා ඔබ බාර දෙන සියලු භාණ්ඩ ඔබ ඒ වගකීමට බැඳිලා ඉන්නේ. ඇප්ලිකේෂන් එක දුන්නා කියන්නේ ඔබ ඒ වගකීමට බැඳෙනවා. ඔබ කවදාවත් ඊට පස්සේ තහනම් භාණ්ඩයක් මේ පස්වල ඇතුළත් කරන්නේ නැහැ කියලා. විශ්වාසවන්ත ගණනික කරන්න ඊට පස්සේ ඔබට පුළුවන් අර පාස්වර්ඩ් 10 හරි 15 හරි කියන ප්‍රමාණය ලයිස්තුවක් ආකාරයට සකස් කරලා ඒ ලයිස්තුවේ තොරතුරු ඇතුළත් කරලා අපිට ගෙනල්ලා කාර්යාලයට බාර දෙන්න. එහෙම දුන්නාම එතකොට පහසුයි මොකද ඉන්න නිලධාරියාට ඒ ටික පරීක්ෂා කරලා බාර ගන්න පුළුවන්. දැන් තවත් පිටසක් ඉන්නවා. ඒ තමයි අපි හිතමු පාර්සල් අපි කියනවා 100කට වැඩි වෙන්න ඕනේ සතියකට. සතියකට අවම වශයෙන් පාර්සල් 100ක්වත් අපිට දෙන්න ඕනේ. එහෙම දෙන්න කස්ටමර් කෙනෙකුට පුළුවන් ඒ පාර්සල් ටික අපි ළඟ තියෙනවා Excel format එකක්. මේ format එක ගිහිල්ලා ඒ format එකට දාගෙන එන්න. හැබැයි ලියාපදිංචි කියන එක. දැන් මම මෙතනින් එහාට කියන්නේ ලියාපදිංචි වෙච්ච එක. එතකොට ඒ කස්ටමර් ඒ ව්‍යාපාරිකයට පුළුවන් අර පාර්සල් ටිකේ ඩීටේල්ස් මේ Excel format එකට දාගෙන එන්න. ඒ Excel format එක අපිට ඕනනම් මේල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පෙන් එක දාලා ගෙනත් දෙන්න පුළුවන් පාස්වර්ඩ් ටිකක්. ඒකෙදි අපිට පහසුයි මොකද ඒ එන්න කස්ටමර් රැඳෙන්න ඕනේ නැහැ ගොඩක් වෙලාවක්. පාස්වර්ඩ් ටික දුන්නා, ෆයිල් එක දුන්නා, අපි ෆයිල් එකට පාස්වර්ඩ් ටික චෙක් කරගත්තාම ෆයිල් එකම අප්ලෝඩ් කරනවා සිස්ටම් එකට. හරි. 1 by 1 නෙවෙයි. ඒක පාස්වර්ඩ් ටික දාන්න වෙලා යන්නේ. ඒකෝ ලේසි. ඔය තුන්වෙනි කට්ටිය. දැන් තවත් කණ්ඩායමක් ඉන්න පුළුවන්. අපිට ලොකු අර කිව්වා වගේ සත්‍යයකට 100කට වැඩි පාස්වර්ඩ් දෙනවා.
එයාලට එතකොට අවශ්‍ය වෙනවා දැන් ඒගොල්ලෝ දානේව විතරම දාන්න ගියාම එහෙම කස්ටමර්ස්ලා ඉන්නවා. දැන් අපේ මචං ලියාපදිංචි වෙලා අපි එකට කියනවා ඔන්ලයින් කියන වර්චුවල් account එකක් දෙනවා ඒගොල්ලන්ට. වර්චුවල් account එකක් අපි අරලා දෙනවා ඒගොල්ලන්ට. දැන් 200ක් වගේ කණ්ඩායමක් ඉන්නවා සංග. එතකොට ඒගොල්ලන්ට පුළුවන් අර ගේන ලිස්ට් එක අපි ළඟට මොකද ගේන්න ඕනේ. එයාලට පරිගණකයක් තියෙන්න ඕනේ. සමහරවිට පරිගණක පාස්කමක් සහ ඒවා හසුවා ගැනීම පොඩි පුළුවන්කමක් තියෙනවා නම් ඊළඟට printer එකක් තියෙනවා නම් barcode reader එකක් තියෙනවා නම් අද ඉඳලා ක්‍රියාත්මක ප්‍රසංග තව එකක්. මේක option එකක්. ඔයා දන්නේ නැති එක. මොකද්ද මේගොල්ලන්ට අද ඉඳලා පුළුවන් වෙනවා කියලා කිව්වා. අර පාර්සල් එක ඩීටේල්ස් එක ඔක්කොම ඒගොල්ලන්ගේ account එකට දැම්මහම ඒකේ ලේබල් එක පාර්සල් එකේ ලේබල් එක ඇඩ්‍රස් එක ඔව් ඇඩ්‍රස් එක barcode එක ඒ සියලු තොරතුරු ඇතුළත් ලේබල් එක print එක ඊ ලෙවල් එක අපි කලින් කියපු කණ්ඩායම් දෙකටම පාර්සල් ගේනකොට අපිට පුළුවන් ඒගොල්ලන්ට ගෙදරට ගෙනියන්න barcode දෙන්න. ඔව්. මම කිය දෙවෙනි කණ්ඩායමේ ඉඳලා. ඒ කියන්නේ අර ලයිට්ුවක් ගේන කණ්ඩායමේ ඉඳලා එයාලට අපේ barcode එක දෙන්න පුළුවන්. ගෙදර ගිහිල්ලා ලියාපදිංචි වුණාට පස්සේ barcode එක දෙන්න පුළුවන්. හැබැයි මේ කණ්ඩායමට barcode එක දෙන්න ඕනේ නැහැ. එයාලට ඔන්ලයින් barcode එක print වෙනවා. ඒතකොට ඒකෙදි ඇත්තටම ලොකු ලොට් එකක්. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ සතියකට පාර්සල් 100කටත් වැඩි ඉන්න කණ්ඩායමකට තමයි virtual account එකක් open කරලා දෙන්නකොට ඒක maintain කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා. ඒතකොට ඒකෙදි ඒගොල්ලන්ට ලොකු වාසියක් තියෙනවා. account එකක් අරගත්තාම Taman පාර්සල් දාපු පාර්සල් මොනවද කියලා Tamanටම report එක කරගන්න පුළුවන්. ඊළඟට ඒ පාර්සල් වලට cash වල. ඒ කියන්නේ ඒවා පාරිභෝගික අතට ගිහිල්ලා Tamanගේ account එකට මුදල් ඇවිල්ලාද ඒක කරගන්න පුළුවන්. මේ වගේ මාසයක් ඇතුළත කාලයක් ඇතුළත එයාගේ තව තියෙනවා නේ. යාට තව ඔප්ෂන් තියෙනවා නම් ඒවා රික්වෙස්ට් කරලා ඒ අනුව කස්ටමයිස් කරගන්නත් පුළුවන් මේ report. එහෙම හදාගෙන එයාට හොඳ සර්විස් එකක් ගන්න පුළුවන් අපෙන්. ඔව්. බල්ක් එක ලොකු නම් ලොකු කස්ටමර් කෙනෙකුට. ඒක ඔය කියන තුන් හතර ආකාරයෙන්ම පාරිභෝගිකයන්ට මේකේ හොඳම ඔප්ෂන් කියලා. ඒක ගැටලුවක් නැහැ. මම මේ අතරේ පුංචි මතක් කිරීමක් නැවතත් කරන්නම්. මම chat box එකට දාලා තියෙනවා අර කලින් සඳහන් කරපු link එක. ඔබ ඒකට සම්බන්ධ වෙලා ඔබගේ පැමිණීම තහවුරු කරන්න. ඒ වගේම තව පුංචි මතක් කිරීමක් කරන්න. අපි මේ වැඩසටහන අද දවසේදී කිරණ රේඩියෝ කියන අපේ Facebook පිටුවේ සහ සෙඩ් රත්නපුර කියන අපගේ Facebook ගිණුමේ සජීවීව ප්‍රචාරය කරනවා. ඒ වගේම තව දින කිහිපයකින් මේ වැඩසටහනේ සංස්කරණය කරන ලද වීඩියෝ පටය සෙඩ් TV කියන අපගේ YouTube channel එකට මුදා හරිනවා. ඔබට මේ වැඩසටහනේ පස්සේ වුණත් මේ නැවත ඔබට පරිශීලනය කරන්නට පුළුවන් කියන මතක් කිරීම කරනවා. නැවතත් හරි. දැන් අපි මේ කියන ක්‍රමවේදයන් අතර යටතේම අපිට පාර්සල් බාර ගන්න. අපි කියන්නේ උපරිම දවස් 3ක් ඇතුළත මේ පාර්සල් ඔබේ ඩෙලිවර් කරනවා. ඉතින් ඩෙලිවර් කරනවා. අපි බාර ගන්නවා ඔබගේ පාර්සල් එක උපරිම බර කිලෝග්‍රෑම් 40 දක්වා. කිලෝග්‍රෑම් 40 දක්වා ප්‍රමාණයක් වෙච්ච පාර්සලක් බාර ගන්න. හැබැයි එතනදී අපි එකක් කියනවා අපිට සාමාන්‍යයෙන් මේ නීති රීති රෙගුලාසි අනුව අපේ සැකකරු මහතෙකුට බෙදන්න පුළුවන් කිලෝග්‍රෑම් 20ක පාර්සලයක්. අපි 40ක් දක්වා පාර්සල් බාර ගන්නේ. ඒ 40ක් දක්වා වන පාර්සල් අපේ ගමනාන්තයට විතරයි ගෙනියන්නේ. ඒ කියන්නේ අපේ ලොකේෂන් එකට විතරයි. ඒක එතනින් පස්සේ කස්ටමර් එක ඇවිල්ලා ක්ලියර් කරගන්න ඕන. ඒ වගේ අපිට පුළුවන් කරලා දෙන්න. ඒ වගේම දැන් මේකේ පේබැක් වටිනා කියන්නේ පාර්සල් එකේ වැලියු එක. අපි ව්‍යාපාරිකයා තැපල් කරනවා නම් කස්ටමර්ට මේ පාර්සල් එකේ වටිනාකම රුපියල් ලක්ෂයක් දක්වා වන පාර්සල් එකකට යවන්න පුළුවන්. ගොඩක් වෙලා ඉලෙක්ට්‍රික් අයිටම් යනවා, ටීවී යනවා, ඒ වගේ දේවල් යනවා. දේවල් අපි රුපියල් ලක්ෂයක් දක්වා ප්‍රමාණයක් වෙච්ච වටිනාකමක් තියෙන භාණ්ඩයක්. වටිනාකම අගයන් වනින්නේ කොහොමද ලක්ෂයක්? ඒක ව්‍යාපාරිකයන් කියන මුදල එයාගෙන කියලා තමයි. ඔව්. එයා පාරිභෝගිකයත් එක්ක ඒ වගේ ලොකු වටිනාකමක් තියෙන දෙයක් යවද්දී මොන හරි රක්ෂණයක් තියෙනවා හදිසියවත් ඒක මේ විනාශ මොන හරි ඩැමේජ් එකක් වුණා. ඒ වගේ දෙයක් වුණොත් මොකද? ඇත්තටම ඕකේ අපි රක්ෂණය කරනවා ප්‍රසංග අර රන් රිදී මුතුමැණික් කියන කාරණා වලදී. ඔව්. නමුත් අපි සාමාන්‍ය භාණ්ඩ රක්ෂණයක්
ආරක්ෂණය කරන්නේ නමුත් අපේ වගකීම තියෙනවා. වගකීම තියෙනවා. භාණ්ඩ වලට තියෙන වගකීම තියෙනවා. මොකද ඒ අර මුදල් වලටත් අපි කමිෂන් එකක් අය කරනවා. කියන්නේ මුදල් සබා ගැනීමට දැන් 50000ක් යවුවනම් අපේ ගාස්තු වලට 50000 අපි එහා මෙහා කරන්න යන මුදලකුත් ගන්නවා. මනි ඕඩර් කමිෂන්. එතකොට ඒකේ මුදලේ වටිනාකම එයාට කොහොමද ලැබෙන්නේ? මුදලේ වටිනාකම ලැබෙනවා. මේ භාණ්ඩේ විශේෂයෙන්ම රක්ෂණය කිරීමක් කරන්නේ නැහැ. අර වගේ රන් රෙදි වගේ ඔව් ඒ වගේ තිබුණොත් විශේෂයෙන් ඉල්ලලා තියෙන දෙයක් තිබුණොත් ඒක රක්ෂණය කරනවා. හරි. එතකොට දැන් මේකෙදි තව එකක් තමයි දැන් ඔය එන ව්‍යාපාරිකයෙකුට එන ප්‍රශ්නයක් දැන් එයාගේ පාර්සලයට අය වෙන්න ඕනේ අපි හිතමු රුපියල් 5000යි කියලා. හැබැයි එයා තැපෑලට ගෙනල්ලා දෙනකොට තැපෑලෙදින් අපි ගාස්තුවක් ගන්නවා. රුපියල් 250ක් යනවා කියලා එයාට තැපෑල් ගාස්තුව. රුපියල් 5000ට අමතරව තව 250ක් එයා අපිට ගෙවන්නේ. ඒත් ඒ 250 මෙයා අය කරගන්න වෙනවා කස්ටමර්. මොකද නැත්නම් එයාට පාඩු වෙනවා. එතකොට එතනදී දැන් එයා 5000යි කියලා පාර්සලේ මිල ගහලාගෙන આવොත් එයා සද්ද නැතුව 5000යි කියලා අපිට දීලා ගිහිල්ලා අපිට 250කුත් ගෙවලා ගිහිල්ලා පස්සේ එයා හිතුනොත් මට මේ 250 ආවේ නැහැ නේ පාඩුයි කියලා. ප්‍රශ්න ඒ නිසා පාර්සලේ බාර දෙන අවස්ථාවේදී මේ කතාව අපිට කියන්න පුළුවන්. එයා කියනවා නම් මට 5000යි මේ 250ක් මට අය වෙන්න ඕන කියලා. අන්න ඊට ගැළපෙන ගාස්තුව අය කරගන්න යුතු ගාස්තුව කොච්චරද අපි අය කරන්නේ. දැන් මේ අවසානයේ අපි කියනවා මේකේ අර මේ ටැප් එක අපි දෙනවා. ඒ ඇප් එකේ මේ කැල්කියුලේෂන් ඔක්කොම තියෙනවා. ඕනම කෙනෙකුට තමන්ගේ පාර්සලේ අය යුතු බරයි මේ පාර්සලේ බරයි තමන්ට අය යුතු ගාස්තුවයි ඇතුළත් කරපු ගමන් මේකේ කැල්කියුලේට් කරලා දෙනවා. ඔයා මේ පාර්සලෙට මෙච්චරක් ගන්න දෙන්නේ ඊළඟට. අපි ඒක පොඩ්ඩක් මම පැහැදිලි කරන්න අපි මේ ආරම්භයේ මේ විදිහට සාකච්ඡාම් විදිහට ගියාට අපි තව ටික වෙලාවකින් මේක ප්‍රායෝගිකව කරන විදිහ ඔබට කරලා පෙන්වනවා කැල්කියුලේට් කරන තැන මේ වෙබ්සයිට් වලට යන විදිහ ඒ වගේ මිල ගණන් බලන විදිහ ඒ දක්වා අපි ඉදිරියට කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔව්. හරි. ඔව්. එතකොට දැන් COD සේවාව සම්බන්ධයෙන් ගත්තාම දැන් මේ වෙනකොට අපි COD සේවාවේ COD සෙන්ටර්ස් ඕපන් කරලා තියෙනවා. දැන් ප්‍රධාන කොට තැපැල් කියන්නේ කොළඹ ගත්තාම අපි CM එක යොදීම දැක්කම රත්නපුර COD සෙන්ටර් එක තියෙනවා. ඒ වගේම තවත් නුවර ඒ වගේ වෙන ආයතන කාර්යාල වල ඒ කියන්නේ ඒක වෙනුවෙන්ම කණ්ඩායමක් ඉන්නවා. ඔව්. දැන් රත්නපුරේ ගත්තොත් අපි ඇත්තටම දිස්ත්‍රික්කයේ අනිකුත් කාර්යාල වල එකතු කරන සියලු COD පාසල් අපි හබ් එකක් තියෙනවා. රත්නපුර කියලා රත්නපුරේ තමයි බෙදා හැරීම් කරන්නේ. ලංකාවටම අපි ඒක බෙදා හැරීම් කියන්නේ මේ ගමන් මාර්ග වලට යොමු කරනවා. මොකද දැන් COD කියන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ව්‍යාපාරයක්. ඔව් ව්‍යාපාරික අවස්ථාව ව්‍යාපාරිකෙන්ද ලොකු අවස්ථාවක් තියෙන තැනක් මේක. අපි ඒක ඇතුලේ ලොකු ඒ කියන්නේ අපිටත් ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන් මාර්ගයක්. ඉතින් අපේ සේවකයන් ගොඩක් ඒ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන සේවාවක්. අවුරුදු මහන්සියෙන් දැන් අපි මේ වගේ ඇවිල්ලා කතා කරන්නේත් අද ඔව් ඒ වටිනාකම දන්න හින්දා ඒක තේරෙන හින්දා ඒ නිසා ව්‍යාපාරිකයට මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනත් ඉතාමත්ම ඉහළයි. මොකද මේකෙදී දැන් අපි දැකලා තියෙන සමහර දේවල් පොඩි දේවල් අපිට හිතා ගන්න බැරි දේවල් මේ COD එක ඇතුලේ පාසල් කරලා කියන්නේ ගමේ ගොඩේ ඉන්න ගොඩක් අය තරුණ ළමයි පොඩි දේවල් සමහර ඔන්ලයින් ඕඩර් කරලා ගෙනන දේවල් නැවත COD කරලා ඒගොල්ලෝ මේ යවන කියන්නේ Facebook කරා ඔව් පාසල්ම බව මේක කරනවා. ඉතින් ඒකෙදී දැන් ඇත්තම ගත්තොත් වෙන සේවාවක් කුරියර් සේවාවක් හරි මොකක් හරි එකක් ගත්තොත් ඒකෙදි කෙනෙක් හොයාගන්න වෙනවා. ගමේ තැනක් තියෙනවා. දැන් මේ කාර්යාලයක් තියෙනවා සප්පි එකක් පොඩි කන්තෝරුවක් හරි තියෙනවා. ඒකට එයාට එතෙන්ට යන්න මේ කාර්යය කරන්න මුදල් ගන්නත් එතෙන් ගන්න තියෙන්නේ පාසලේ බාර දෙන්නත් එතෙන්. අපි කුරියර් එකක් පාන් ගියොත් මේ මනුස්සයා හොයන්න රටවට යන්න ඕනේ මනුස්සයා කොහොමද. ඒ වගේම තමයි මේකේ තියෙන ගවර්න්මන්ට් එකේ තියෙන සර්ටිෆිකේට් එකක් මම කියලා අතන මේ විශ්වාසය. අපි ප්‍රයිවට් දේවල් ගොඩක් කරලා අපිටත් වෙන කම්ප්ලේන්ට්ස් එනවා. අද දාපු පාසල් එක හෙට දාන්න ඒ කුරියර් කම්පැනි එකට. එක්කෝ ඒක ගෙනාවු මිනිස්සෙවත්. හැබැයි මේකේ හැමදාම 365 දවසම ගෙදරට එන එක මිනිස්සෙක් ඉන්නවා. මේකට ඕන දෙයක් අපිට කියන්න පුළුවන්. අද ආවෙ නැත්නම් ඇයි ආවෙ නැත්නම් ඊයේ ගෙනාව නැත්නම් අහන්න පුළුවන් වගකීම පූර්ණ රාජ්‍ය රැකවරණය තියෙනවා. ඔව්. ඒක නිසා ඉතාම විශ්වාසවන්ත එකක් තියෙන්නේ. දැන් ඊයේ පෙරේද ඒ වගේ කස්ටමර් කෙනෙක් කතා කරන යාගේ පාසල් එකක් යවන්න. එයා අහනවා ඇයි මෙච්චර අඩු රේට් එකකට යවන්නේ? යාට කිලෝ 10ක් දකෝ දෙවනවා. එයාගෙන් ගන්න මේ පොඩි ගාණක් කියන්නේ ඇයි මෙච්චර අඩු රේට් එකකට මේක යවන්නේ? ඔයගොල්ලෝ පාඩු නැද්ද? ඔයගොල්ලෝ මේක ටිකක් වැඩි කරන්න කියලා. අපිට මේ ගවර්න්මන්ට් එකේ තියෙන මේවත් එක්ක හිම අපිට හිතන ඒවා කරන්න. ඉතින් ඒ තරමට ඒක මේ පාරිභෝගිකයට හොඳ පහසුවක් දෙන සේවාවක්.
ඉතින් අපි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ බහුතර පාරිභෝගික සංඛ්‍යාතය කරන ලංකාව පුරාම අපිට ආයතන 4000 ගණක් මේක ස්ථාපිත වෙලා තියෙනකොට ඒක ගොඩක් ලේසියි. ඒ වගේම අපිට ගමනාගමන පාස්කම් ගත්තොත් ලංකාවේ දැනට ගමනාගමනයේ භාවිතා කරන සියලුම ක්‍රමවේද සැපයල ප්‍රවාහණයට තියෙනවා. බෝට් වලින් යනවා, ට්‍රේන් වලින් යනවා, බස් වලින් යනවා, ලෝරි වලින් හැම එකෙම මේ ට්‍රාන්ස්පෝර්ට් එක සිද්ධ වෙන හින්දා අපිට ඒකෙත් ලොකු කියන තරම් ප්‍රශ්නයක් නැහැ. ඒ අපි ඒ හරහා අපිට දෙන්න පුළුවන් හොඳ සර්විස් එකක් මේ COD සේවාවට පාරිභෝගිකයට දෙන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු අනුරුද්ධ මහත්තයා මේකේ සිස්ටම් එක ගැනයි ඊළඟට ගාස්තු ඒ කැල්කියුලේෂන් ගැනයි ඒ ටික අපි ඔන්ලයින් කතා කරමු බඩම. මේ අතරේ මම කියන්න ඔබට ගැටලුවක් තියෙනවා නම් මේ අතරේ අහන්නටත් පුළුවන්. එහෙම නැත්නම් අපි අවසානයේදී පුංචි කාලයක් වෙන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ඔබගේ ගැටලු වලට අවස්ථාවක් වෙන්නට. ඊටත් අමතරව ඔබට chat box එකට පුළුවන් ඔබගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට යොමු කරන්න. ඒකත් අපි සූදානම් සිටිනවා අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න. තව කතා කරන්න ඕන දෙයක් තියෙනවා. ඒක COD වල මේ පිළික ආයතන වල රඳවා ගැනීමක් කරන මුදල්. රඳවා ගැනීම තමයි එක සැරේ තමයි ඒගොල්ලෝ දෙන්නේ. ඒකට අපේ එහෙම වෙන්නේ නැහැ. මේ මුදල ඒ විදිහටම ආපහු එදාම සල්ලි ඒ ගත ඉන්ෆෝස්මන්ට් බෙදලා ඒ පාරිභෝගිකයා ගත්ත සැනින්ම පද්ධතියට ඇතුළත් කරපුවාම එයාලා මෙහෙන් ගන්න පුළුවන්. ආයි වෙන අතරමැදියක් නැහැ. ඊළඟට අපි මේ පාර්සලේ බෙදා ගන්න කස්ටමර් ප්‍රතික්ෂේප කරොත් ඒ ප්‍රතික්ෂේප කරලා අපිට අහපව දුන්නොත් අපි ගාස්තු අය කිරීමකින් තොරව අහපව එයා කස්ටමර්ට ගෙනල්ලා දෙනවා. ඒ කාරණාව හරි වැදගත්. මේ කියන්නේ දැන් මම මගේ පාර්සල් එක කොහෙට හරි යවද්දි මගේ ගැනුම්කරුවෙක් ගත්තේ නැත්තම් තැපල් ගාස්තුවක් මගෙන් අය වෙන්නේ නැහැ. තැපල් ගාස්තුවක් අය වෙන්නේ නැහැ. මම දන්න තරමින් නම් පුද්ගලිකංශේ එහෙම ගාස්තුවක් නැවත අය කරනවා. ඒ කියන්නේ තැපල් ගාස්තු ඔවුන් කුරිය චාර්ජස් එක ගන්නවා. නැවත දෙන්නේ නැහැ. තැපල් දෙපාර්තමේන්තුවේ හොඳ සේවාවක්. ඒක අපි කරන්නේ අපි ඒක නැවත කයිසකල්ට ගේනවා. ඊළඟට ඒකට දෙන්න අපි උපරිම උත්සාහයක් ගන්නවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒක යාගේ කෝල් කරනවා එක කරනවා. නමුත් ඒක අපි මේ ඩෝර් ස්ටෙප් එකටම ගිහිල්ලා මයි බෙදන්නේ ඩිලිවර් කරන්නේ. එතකොට එතෙන්ට ගිහින් බෙදන්නේ. ඊට පස්සේ දැන් විස්තර ක්‍රමේ නම් අපි නැවත දුරකථනය මගින් දැනුම් දීම කරන්නේ නැහැ. සාමාන්‍ය ලියුම් බෙදද්දී අපි එහෙම නැවත දැනුම් දීමක් කරන්නේ නැහැ. නමුත් මේ සේවාවේදී සහ අපේ කුරිය සේවාවේදී අනිවාර්යයෙන්ම දුරකථනයෙන් කස්ටමර්ට මේක දන්නවා. දැන්වීම කරනවා. ඒක අනිවාර්යයෙන්ම පෝස්ට්මන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ අදාළ තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිවරයා කරන්නත් පුළුවන්. මේ බෙදීමට අවශ්‍ය සියලු උත්සාහයන් ගත්තට පස්සේ තමයි අපි මේක නැවත කස්ටමර්ට එවන්නේ. ඔබතුමාගේ කියපු කාරණාව හරි වැදගත්. ව්‍යාපාරිකයන්ට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි අපි කුරිය කරලා දෙයක් යවුවාම ගත්තේ නැත්තම් තැපල් ගාස්තු වියදම් වෙලා භාණ්ඩේ රිටර්න් එනවා කියන එහෙම ප්‍රශ්නයක් ඇත්තට හැමෝටම තියෙනවා. ඒකට ওই ප්‍රශ්නේ තියෙන්නේ පුද්ගලික ආයතනත් එක්ක ගනුදෙනු කරන අය නේද? තැපල් දෙපාර්තමේන්තුවත් එක්ක නම් කරන්නේ ඔබට වියදමක් වෙන්නේ නැහැ. ඔබගේ පාර්සලේ නැවත ලැබෙනවා. වියදමක් වෙලා නැහැ. ඔය ඒකේ දැන් අර මොනවද දැන් ඒ පාස්වර්ඩ් රිටර්න් වෙනකොට අපි රිටර්න් කරන පාස්වර්ඩ් අපි සිස්ටම් එකට දාන. කියන්නේ අපි මේක රිටර්න් කරනවා කියලා දාන. කියන්නේ දැන් අපිට ලැබිච්ච පාස්වර්ඩ් එක. ඔකේ යන්න සිස්ටම් එක ගන්න කියලා මම කියන්නේ. ඒක බාරගත්ත සිස්ටම් එකට ඊට පස්සේ ඒක බෑග් එකකට එන්න වෙන්නේ දානකොට වහන්න මේ කාර්යයට කියලා ආපෝ සිස්ටම් එකේ. නැවත ගමනාන්තරය කියලා ගමනාන්තේ බෙදුවනම් බෙදුව කියලා වැටෙනවා. රිටර්න් නම් රිටර්න් කියලා වැටෙනවා. හැබැයි රිටර්න් කියලා දානකොට රිටර්න් කියලා දාපු ගමන් දැන් අර පාස්වර්ඩ් දාපු කෙනාට අංග SMS එකක් වගේ පාස්වර්ඩ් අහවල් එක රිටර්න් එතකොට යාට ගැටලුවක් නැහැ ඊළඟ පියවරට යන්න පුළුවන් දැන් මගේ මේක එනවනේ කියලා. ඒතර මට මේ අවශ්‍යතාවය තිබුණා තැපැල් දෙපාර්තමේන්තුව කියන්නේ මේ වෙනකොට තාක්ෂණයත් එක්ක බද්ධ වී සුවිශේෂී සේවාවක් දෙන ආයතනයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක මේක අගය කළ යුතු කාරණාවක්. ඉතින් මට මූලිකව අවශ්‍යතාවය තිබුණා මේ කාරණාව ඔබට කියන්නට තැපැල් දෙපාර්තමේන්තුවේ අපි දකින සුවිශේෂී දියුණුවක් තියෙනවා. ඒ කාරණාව ඉතා වැදගත් දෙයක්. අපේ ව්‍යාපාරිකයන්ට මේ දැනුම ලබා දීම ඉතා වැදගත්. මොකද අපි හිතනවා පුද්ගලික කුරිය සමාගමකට අපි යන්නේ මේ සේවාවන් තැපැල් දෙපාර්තමේන්තුවේ නැතුව ඇති කියලා. හැබැයි මේ සේවාවන් කියලා තියෙනවා ඊට වඩා ලාභයි. ඒක වැදගත්. හරි එතකොට අපි ගාස්තු ගැනයි මේ වෙලාව මතක් කරමු දේවල්. ප්‍රශ්න නැහැ. හරි මේකෙදී දැන් මම මුලින් අර ඉස්සෙල් සඳහන් කරා ඒ virtual account එකට කලින් කණ්ඩායම ලියාපදිංචි වුණාට පස්සේ data එයාලගෙන් අපි ගෙන්න ගන්නවා කියලා Excel format එක. මම මේ format එක ගැන පොඩ්ඩක් මතක් කරගන්න. කමක් නැහැ නේද? ඔව්.
right දැන් මේකේ data ටිකක් අපි ඇතුළත් කරලා තියෙනවා මෙතන Excel format එකක් තියෙනවා මේකේ මේ customer given කියලා post page එකක් තියෙනවා මෙන්න මේ page එකේ data තමයි customer දාගෙන එන්න ඕනේ එතකොට මේ ගේන data එක එතනින් එහා page වල අපි කටයුතු කරන විදිය මේ තියෙන post office format එක ඊළඟ page එක ඔබට පේනවා ඇති ඔව් අර data ටික මේ පැත්තට ඇවිල්ලා තියෙනවා නමුත් ඒක අපිට අවශ්‍ය විදිහට සකස් කරලා තියෙනවා දැන් මේ format එක අපි CSV එකක් විදිහට සේව් කරගෙන ඒක තමයි අපි අප්ලෝඩ් කරන්නේ. ඔබට තියෙන්නේ ඇත්තටම මෙන්න මේ format එකේ data ඇතුළත් කරලා ගේන එක. මේ format එක ඔබට download කරගන්නත් පුළුවන් අපේ ඉස්සරහට ඔක්කොම link දෙනවා download කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් post office එකේ මේ link එක මේ format එක අරගෙන යන්නත් පුළුවන්. කියලා data දාලා මේක ඇත්තටම අරගෙන අපේ ගේන්න ඕනෙත් නෑ. ඕන mail කරන්න. mail කරලා බරු ටික කාගේ හරි අතේ එවන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි ගොඩක් අය කරන්නේ. මේක mail කරන බරු ටික එවනවා. එතකොට ඒ ටික check කරලා අපි අරගෙන මේක සිස්ටම් එකකට මෙතනදී කාලය හරි වැදගත් නේ. මොකද කස්ටමර් කෙනෙක් ඇවිල්ලා මෙතන ලොකු වෙලාවක් කවුන්ටර් එකේ ඉන්නකොට එයාට ලොකු සිස්ටම් අපිට ඩිස්කෂන් ලොකු ඉෂුව එකක් හැදෙනවා මේ ප්‍රශ්නේ. ඒකට මෙතනදී කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ටික ගැන ලිස්ට් එකත් එක්ක බොට් එක දුන්නාම අපි චෙක් කරලා බලලා ඔයාලට ඕකේ කරලා මේ ටික දාගන්නවා. ඒ අදාළ ගාස්තු පවා මේකේ සඳහන් වෙලා තියෙනවා. මේ බර සහ ඊට අදාළ ගාස්තු මේකේ වැටලා තියෙනවා. මේ ගාස්තු අපේ තැපල් ගාස්තුව ගෙවුවා. අපේ බොට් එක ගත්තා. ඊට පස්සේ ඔබේ ගාස්තුව පාසල් යන විදිහට ඔබට එකතු වෙනවා account එක. ඒක තමයි මේක Excel එක. ඊළඟට මම කියන්න හදන්නේ අර ගාස්තු ගැන app එක. හරි. Excel Postmate මෙන්න මේ app එක. මේක අතරම ඔබට download කරගන්න පුළුවන්. මේකේ link එකක් තියෙනවා. මේක bpost.lk කියලා ගවුවාම එහෙම නැත්නම් Excel Postmate කියලා Google එකේ search කරපුවම මේක තමයි උඩින්ම එන්නේ. මේ app එක mobile app එකට phone එකේ වුණත් save කරගන්නත් පුළුවන්. machine එකේ වුණත් bookmark කරලා තියාගන්නත් පුළුවන්. අපිට මේකෙදි පුළුවන් මේ COD වල තියෙන සියලුම ප්‍රශ්න විසඳන්න. COD ගැන දන්නේ නැත්නම් ඒකත් මෙතනින් ඕන ඒ විදිහට දැනගන්නත් පුළුවන්. මුලින්ම දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි COD එකක් අපි තැපැලට දැම්මට පස්සේ මේක බෙදුනද? මේකේ සල්ලි මට ඇවිල්ලාද? මොකද්ද මේකේ තත්ත්වය හොයන්න ඕනේ. ඉතින් මට ඔකට කාර්යාලයකට ගිහිල්ලා එහෙම නැත්නම් කෝල් එකක් දීලා මම තැපැල් කරපු කාර්යාලයෙන් අහන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි මෙතන තියෙනවා අපේ tracking එක. COD tracking එක. මේ tracking එකට ගියාම අපි ඔබට දීපු COD එකේ barcode එක මෙතන type කරලා search කරපුවාම ඒකට වෙලා තියෙන සියලුම දේවල් ටික මෙතන පාඩම් පෙන්වන්න. කිසිදු ගැටලුවක් නැහැ. යම් කිසි විදිහකට ඔබ ඒක බාර දුන්නේ පාසල් ගොඩක් නම් ඒ ලයිස්තුවක් නම් ඒ ලයිස්තුවේම තොරතුරු මෙතන දාලා search කරත් ඔබට ඒ ලයිස්තුවේම තොරතුරු පාඩම් පෙන්වන්න. ඒකින්ද ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. COD එකට මොකද වෙන්නේ කියලා අවසාන මොහොත වෙනකන් තමන්ගේ අතට සල්ලි දැන් account එකෙන් සල්ලි ගන්න පුළුවන්ද කියලා post office එකේ වුණ සල්ලි මාරු කරන්න පුළුවන්ද කියන එක දැනගන්න පුළුවන් එතන ගෙදරින්. ඒ වගේම තමයි දැන් මේක ඇතුලේ අපි අනිත් කතා කරන සර්විස් වල තොරතුරුත් තියෙනවා. මම COD එක ගැන විතරක් සඳහන් කරනම් ඊටු ටික ඒ වෙලාවට කියමු නේද? මෙන්න මෙතන තියෙනවා COD calculator. මේ calculator එකෙන් තමයි මම අර කියපු විදිහට ගණන් ටික අපිට හදාගන්න පුළුවන් වෙන්නේ නිවැරදි. අපි පාසල් එක දැම්මහම අපේ ගාස්තුවත් අපි කස්ටමර්ගෙන් ණය කරගන්න දෙපේ. අපි හිතමු මෙතන අහනවා මේකේ බර. අපේ මේ බර අපි දෙන්නේ ග්‍රෑම් වලින්. කිලෝග්‍රෑම් වලින් නෙවෙයි. ග්‍රෑම් වලින්. අපි හිතමු ග්‍රෑම් 500ක පාසලයක් අපි මේ වගේ දැම්මු. අපිට මේකේ කොස්ට් එක අපි කියමු රුපියල් 2500යි. 2500යි. අපි රික්වයර්ඩ් එක 2500 අපිට ඕනේ පාසලට 2500 අපිට ඕනේ. payback amount එක. ඔව් payback amount එක 2500. ඊට පස්සේ මෙතන අපි මේ ටික් එකක් දැම්මා රොබෝට් කෙනෙක් නෙවෙයි කියලා නේද? මොකද තමයි ප්‍රශ්නේ. මොකද මේක වෙන වැටෙනවා මේ අපි නිතර ඔය යූස් කරන්නේ ඒක. යන්න ගියත් අපිට ටික වෙලාවක් යයි. Wow, thank you. First time. හරි. දැන් අපි calculate කරාම හරි. මේකේ වැටෙනවා COD පාසල් එක්ක ලබා ගන්න අයකලිත මුදල් ගන්න එකට පහරින් දක්වා ඇත. දැන් මගේ ඔබට අගේ ඔබ අපේක්ෂා කරන මුදල පාසලේ බෙදීම සඳහා ගාස්තුව ඇතුළු මුළු පරිවැය ඇතුළත්. එම සම්පූර්ණ මුදල පාසල ලබා ගැනීම අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා පහත් දැක්වෙන අගය COD පාසලෙම සඳහන් කළ යුතුය. පැහැදිලි නේද? කොච්චර පැහැදිලි බලන්න ඕන දන්නේ මේක සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ කියනවා යා එහෙනම් අපි expected payback value එක 2850යි කියලා. දැන් අපි ඉල්ලුවේ 2500යි නේද? එයා කියනවා 2850ක් දාන්න. එතකොට
අපි අර මුද්දර ගාස්තුව නැත්නම් තැපෑල්ට ගෙවන ගාස්තුවත් මේකේ ඇවිල්ලා කියලා යක්. දැන් එහෙනම් අපිට කිසි ගැටලුවක් නැහැ 2850 කියලා පාසලේ උඩ ලිව්වා නම් අපි 250 account එකට අපේ ඒ කියන්නේ අපේ තැපැල් ගාස්තුව 350යි. 350 ගෙව්වා. අපිට අපේ මුදල අතට එනවා. එතකොට 2850 2500 අර 350. ඒ වගේ හරි පහසුයි මේක පාවිච්චි කරන්න මේ කැල්කියුලේටර් එක ගණන් හදාගන්න ලේසි. අපි යමු තවත් ඔප්ෂන් එකක් මම මේකේ පෙන්නන්නම්. කැල්කියුලේටර් එකෙන් පස්සේ තියෙනවා COD ගැන පොඩි හෙල්ප් එකක් ගන්න පුළුවන් තැනක්. මේක ඇත්තටම AI ටෙක්නොලොජි පාවිච්චි කරපු තැනක්. දෙපාර්තමේන්තුවේ මම දන්න විදිහට AI එක පාවිච්චි වෙන එකම තැන මෙතන වෙන්න ඕනි. මෙතන පුළුවන් අපිට සිංහලෙන් හෝ ඉංග්‍රීසි වලින් නැත්නම් තමිල් වලින් ඔබට අවශ්‍ය ඕනම COD ගැන දැනගන්න. COD ගැන දැනගන්න අවශ්‍ය ඕනම ප්‍රශ්නයක් මෙතන අහන්න. මේකට ලස්සනට උත්තරයක්. අපි නිකන් අහුවොත් අපි හිතමු මේකේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. දැන් අපිට රෙජිස්ටර් වෙන්න ඕනේ. අපි දැන් අතරම බලාපොරොත්තු වෙනවා මේක යනකොට. ඒ අහුවොත් ඒ නිකන් අපි to register නේ. Register virtual customer. Well, virtual customer නේ. register to COD කියලා ගමු. COD කියලා ගමු. මොකද දාමු? මෙතන. එතකොට මෙයා දෙනවා රෙජිස්ටර් වෙනාන මෙන්න මේ ටික කරන්න ඕනේ. හැබැයි යාර ලින්ක් එකකුත් දෙනවා. මේ මොකක්ද දන්නවද? මේ රෙජිස්ටර් වෙන ඇප්ලිකේෂන් එක. ඒකත් මෙතන පෙන්නනවා. අපිට ඕන මේකෙන් ගියාම මේ ඇප්ලිකේෂන් එකත් රෙජිස්ටර් වෙනවා. මේකත් ඩවුන්ලෝඩ් කරගෙන මේක මේ ඇප්ලිකේෂන් එකත් ෆිල් කරලා පෝස්ට් ඔෆිස් එකේ දාලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේක ඇතුලේ තාක්ෂණය උපරිම යොදවලා තියෙනවා. ඊට අමතරව ඔබට මේ ගැන සාර්ථක නැත්නම් මේ පිළිතුරට WhatsApp message එකක් දාන්න පුළුවන් මේ නම්බර එකට. එහෙම නැත්නම් මේ නම්බර එකට කෝල් කරලා දැනගන්න පුළුවන්. සෙන්ටර් එක COD සෙන්ටර් එක. සෙන්ටර් කතා කරලා දැනගන්න පුළුවන්. මේ වගේ මේක වටා ලොකු මේ බලලක් තියෙනවා ප්‍රයත්නක. අපිට මේ සේවාව ගන්න එක තරම් අමාරු එකක් නෙමෙයි. අපි හිතන්නේ අපි දන්නේ නැහැ කියලා. අපි පොඩ්ඩක් අධ්‍යයනය කරලා බැලුවොත් එහෙම මේක හරි පහසුයි. දිගින් දිගටම අපිට මේක දැන් ගත්ත කස්ටමර්ස්ලා දැන් අපිට ඔබ දන්නවා ලංකාවේ ඇලියකොට නේද? ඇලියකොට කියන්නේ එක්වරක් ලංකාවේ පළවෙනි තැනට COD බාරගත්ත වැඩිම බාරගත්ත කාර්යය. ලංකාව. මේ පාර දෙවෙනි තැන හො තුන්වෙනි තැන නේද? ඒ වගේ. ඔයගෙත් ඒ කියන්නේ හැම වෙලාවෙම 1 2 3 ඉන්න තැන. ඒ වගේ කාර්යයල තියෙනවා කොහොමද අතරස්වක්. නමුත් ඒවා ඒ කස්ටමර්ස්ලා අල්ලගත්ත අය මේ සර්විස් එක අතාරින්නේ නැහැ කියන කියන්නේ. ඔව්. ඒ විශේෂයෙන්ම උපකාරක පන්ති ගුරුවරු දැනට සම්පූර්ණයෙන්ම අපේ හැම සේවාවක්ම භාවිතා කරනවා. ඒ කියන්නේ ස්පීඩ් පෝස්ට් කුරියර් සර්විස් එක වැඩියෙන්ම භාවිතා කරන්නේ ගුරුවරු. ඒ කියන්නේ දැන් ප්‍රධාන නම් කියන්නේ මේ ප්‍රධාන පෙළේ ඉන්න ව්‍යාපාරික මේ ගුරුවරු ඒ අය හැමෝම තමන්ගේ ටියුට් එක ඔන්ලයින් ක්ලාස් එකේ ටියුට් එක පෝස්ටල් එක හරහා තමයි යවන්නේ. ඔව්. ඒ පෝස්ටල් එකේ යවනවා. ඊළඟට ඒක මේ අපේ දැන් ඉතර තිබිච්ච පාර්සල් සර්විස් එක ඒකෙනුත් යවනවා. ඒ පෝස්ට් කුරියර් එකෙනුත් යවනවා. පාර්සල් සර්විස් එකෙනුත් යවනවා. ඒක විශාල වශයෙන් වෙනවා දෛනිකව මේ අපිට ලැබෙන පාර්සල් ප්‍රමාණය අපිට හැන්ඩල් කරගන්න බැරි තරම පාර්සල් ප්‍රමාණයක් එනවා මේ රාත්‍රී සේවාවෙන්. හරි. අනිත් එක තමයි ගොඩක් වෙලාවට දැන් අපි අර gov.lk කියන්නේ ගවර්න්මන්ට් වල වෙබ්සයිට් වලට ගොඩක් වෙලාවට අපි ඉන්වෝල් වෙනවා අඩුයි. ඇතුළට ගියා සාමාන්‍ය කෙනෙකුට COD ගැන හොයාගන්න එච්චර අමාරු නෑ. මෙතනක් තියෙනවා COD සම්බන්ධ කරලා මේක යූසර් මැනුවල් එකකුත් තියෙනවා. අතර මේ වෙබ්සයිට් එක දකිද්දී මට හිතන දෙයක් තමයි මේ තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය වෙලා නේද? ඔව්. ඔව්. ව්‍යාපාරිකයෙක්ම ගිහිල්ලා තියෙනවා. ඒ වගේ අන්දම දෙපාර්තමේන්තුව අතරම ගත්තොත් ඉතින් තැපැල් ප්‍රතිතුමාගේ ඉඳලා ඉන්න ඉහළ පරිපාලනය ඇතුලේ තියෙන කැපවීමක් සහ ඒ දායකත්වය තමයි මේ ගමන යන්නේ. ඔව්. කියන්නේ අපි පහළ ඉඳලා මොනවා කරත් මේවා කරන්න බැහැනේ අත්‍තරම කියන්නේ. අපි මේවන්න අපිට ඉන්නෝලෙන් තීරණ ගන්න අපේ මඟ පෙන්වන්න ඒවා වෙන්නේ එතනින් එනකොට. ඒකට ඒ වගේ ටීම් එකක් එක්ක ආවට පස්සේ ඉතින් නවෙන්තු කොහොමද යනවා? ඔව්. මම හිතන්නේ ඒ தත්ත්වයට ඔබ විවහාරය අපි එකඟ වෙන්න ඕන ඒකට. මෙතන බලන්න දැන් මේ වෙබ්සයිට් එක මේක සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ඔබට බලන්න පුළුවන්. selfpost.gov.lk මේක ඇතුලේ බොහොම පහසුවෙන් දැන් අර
app වලට අර මේ හොයාගෙන නොගියත් දැන් මෙතන තියෙනවා Postmate app එක download කරලා මම පෙන්නපු app එක මෙතනින් download කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. COD ගැන මෙතනත් අහන්න පුළුවන්. QN එක තියෙනවා. මෙතන user manual එකක් තියෙනවා. ඒ වගේම දැන් postage එකේ ගැන ගොඩක් වෙලාවට සමහර අය අපෙන් අහන ඒවා තමයි මේ postage එක ලියුමක් දාන්න අච්චර කොච්චරද එහෙම කරනවා. නමුත් මේවා online පටස් ගාලා ගන්න අපේ වෙබ්සයිට් වලින් තියෙනවා. ගන්න පුළුවන්. අර ඊටාම වැදගත් කාරණා මෙන්න මේක රිපේර් මම මතක් කරන්නම්. හුඟක් අය අහනවා අපෙන් මේ post code එක අර ලියුමක් දාන්න ගන්න post code එක ගන්න. දැන් අපේ අර post code එක මොකක්ද කියලා අහනවා. විශ්වවිද්‍යාලවලට ළමයි ඇතුළත් වෙනකොට ඒ අහනවා අන්න right ඒවා අහනවා. ඔක්කොමට පිටට ලියුම් යනකොට අපේ ගමේ post code එක මොකක්ද ඕක අහනවා. ඉතින් ඕක හොයන්න ලොකු අපහසුයක් නෙමෙයි. දැන් මේකෙම තියෙනවා මේ postal code. දැන් මෙතන අපිට ඕනි අන්තෝරුව මෙන්න මෙතනින් අපි select කරපුවාම අපි හිතන්නේ මේ ආගම කියලා ආගම select කරලා මේක submit කරාම මේකේ postal code එක 80යි 650 කියලා යටින් එනවා. හැබැයි කවුරු හරි කෙනෙක් postal code එක දන්නවා අන්තෝරුව හොයාගන්න බැරි නම් ඉතින් පහලින් code එක click කරලා submit කරපුවාම අන්තෝරුව මොකද කියලා. ඉතින් මේවා ඇතුලේ මේ අහන්න අතරම ගියොත් එහෙම අපිට කාගෙන්වත් අහන්න ප්‍රශ්න නැහැ. මේ ඔක්කොම උත්තර මේවා ඇතුලේ තියෙන දේවල්. ප්‍රශ්නේ තියෙන අපි ගොඩක් වෙලාට මේවා අධ්‍යයනය කරලා හෝ ඒක ෆලෝ කරලා නැති එක. ඉතින් අපි පෙන්නලා දෙන්න ව්‍යාපාරිකයෙක් විදිහට මම දන්නවා මොකද අතර postal code එකේ ඉඳලා ව්‍යාපාරිකට වඩා ඉස්සරහට ප්‍රසංග කියලා දෙයි අර EMS මේ යාමල් ගැන එතනදී post code එක අනිවාර්යයෙන් වෙනවනේ. අපේ රටේ වනේ පිටරට ඒවත් ඕනේ. code එකත් ඕනේ නේද? ඒ වගේ තැන්වලදී අපි කොහොමද මේ වගේ දේවල් ගැන දැනුවත් වෙන්නේ කියන එක හරි වැදගත්. ඉතින් මේක පාඩමක් වගේ වර්තනහන. එහෙමනම් ප්‍රසංග මම COD ගැන කතා කරන්නේ මෙතනින් නතර කරන්න. හරි. ඊළඟ අපේ ටිකේ කතා කරන්නේ EMS ගැන. හරි. දැන් අපි කතා කළේ දේශීය වශයෙන් මේ තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරන විදිහනේ. දැන් ඊට අමතරව මම හිතන්නේ අපේ ව්‍යාපාරිකයෝ ඉන්නවා, ව්‍යවසායිකයෝ ඉන්නවා. විදේශීය තැපැලත් එක්කත් විදේශීයවත් ගනුදෙනු කරන අය. එතකොට ඒගොල්ලන්ට වැදගත් වෙනවා තමන්ගේ නිෂ්පාදනයක්, තමන්ගේ ව්‍යාපාරික කටයුත්තක්. ඒක සමහර විට ඔන්ලයින් කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩිරෙක්ට් shipping කරන අය ඉන්නවා නේද? ඩ්‍රොප් shipping කරන අය ඉන්නවා. ඒ වගේ අයට අපේ තැපෑලි කොහොමද ඒක ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාරික කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැනත් ඔයගලන්ට අවබෝධයක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි කිව්වා ඉස්සෙල්ලාම මේ අපේ තියෙනවා සර්විස් එකක්. ඒ කියන්නේ අපි කාගෝ සර්විස් එක. ඒ කියන්නේ එයා කාගෝ එකක් තියෙනවා, සී කාගෝ එකක් පාවිච්චි කරනවා. ඒ වගේ මේ දෙකම එකතු කරලා සෙල් කියලා අලුත් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සී කාගෝ එකයි එයා කාගෝ එකයි වෙනස් වෙන්නේ අපි ගන්න ගාස්තුව අනුව. සහ කාලය අනුව. ඒ කියන්නේ ගුවනින් තමන්ගේ තැපැල් බාණ්ඩ යනට වඩා වැඩි කාලයක් මුහුදු තැපැලට යනවා. ඒක සාමාන්‍යයෙන් දන්න දෙන්නේ. එතකොට දැන් සමහර රටවල් වලට මුහුදු තැපැල් සේවාව නැහැ. ඒක ගුවන් තැපැල් සේවාව විතරයි තියෙන්නේ. සමහර ඒවාට ගුවන් තැපැල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට අපි අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා ඒ අවස්ථාව අනුව ටිකක් ගුවන් තැපැලින් යනවා, ඊට පස්සේ සී පෝස්ට් එකෙන් යනවා. එහෙම ඒකේ තියෙන විශේෂත්වය තමයි අර සී පෝස්ට් එකට වඩා කාලය අඩු වීමයි සී පෝස්ට් එකට වඩා පොඩ්ඩක් ගන්න වැඩි, එයා මේල් එකට වඩා ගන්න අඩුයි. මේ නමුත් ඒ දෙක අතර කාලය පොඩ්ඩක් වැඩි. එතකොට අන්න ඒක නමුත් අර ගාස්තුව දරා ගන්න බැරි වුණොත් එයා මේල් එකට හරි EMS එකට හරි එහෙම කෙනෙකුට මේ දෙකම එකතු කරපු සෙල් සර්විස් එකකුත් පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු එහෙනම් මේකට කොහොමද යන්නේ කියලා. අපි ඉස්සෙල්ලා කතා කරේ මෙන්න මේ සේවාවන් හතර පිළිබඳව. එතකොට අපි දැන් කතා කළා cash on delivery. දැන් අපි කතා කරන්නේ මේ EMS සේවාව පිළිබඳව. එතකොට අපි ඔයාලට කියනවා දැන් මේ ඕනෑතරම් විදේශීය ව්‍යාපාර කරන භාණ්ඩ හුවමාර කරන ආයතන තියෙනවා. ලංකාවේ තියෙන පුද්ගලික ආයතන. නමුත් ඇයි ඔබ මේ ඒ ආයතන අතරින් තැපැල් දෙපාර්තමේන්තුව තෝරගන්න ඕනේ මේ වගේ භාණ්ඩේ යවන්න? පළවෙනි කාරණය තමයි අපේ මේ අපි පාවිච්චි කරන මේ විදේශ තැපෑලට අපේ තියෙන රාජ්‍ය ආරක්ෂාව. රාජ්‍ය ආරක්ෂාවක් තියෙනවා. ඊළඟට අනෙකුත් ආයතනත් එක්ක බැලුවාම අපි තමයි අවම ගාස්තුවක් අය කරන්නේ. අවම ගාස්තුවක් අය කරන්නේ අපි. ඊළඟට අපි මේ භාවිතා කරන EMS සේවාවට මේ EMS බ්‍රෑන්ඩ් එකට ලෝකෙ ඉහළ පිළිගැනීමක් තියෙනවා. ඒක මේ දැන් අපේ තැපැල් භාණ්ඩයක් මේ ගුවන් තොටුපළේදී තැපැලට ඇතුළත් කරනකොට EMS වලට තියෙන ප්‍රයොරිටි එක වැඩි. ප්‍රයොරිටි එක වැඩි. එතකොට සහ ඊළඟට ගාස්තු අවම අනිත් ආයතනත් එක්ක මේ පුද්ගලික ආයතන වල නම් නොකියුවත් ඒ ආයතනත් එක්ක බලද්දි මේ EMS වලට තියෙන තැන වැඩි. ඒ නිසා සහ අපි
අනිවාර්යයෙන්ම දවස් 5ක් ඇතුළත ඒ අදාළ රටට මේ සේවාව සපයනවා. අපි බලමු ඉස්සරහදී කොයි රටවල වලටද මේ සේවාව තියෙන්නේ. ඒක ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. ඊළඟට ඒකට අමතරව අපේ තියෙනවා සාමාන්‍ය එයාමේල් යවනවා. එයාමේල් එක විදේශ තැපෑල. ඊළඟට එයා පාර්සල් සර්විස් එක තියෙනවා. ඒ වගේම මේ සාම්පල් යවන්න. පුංචි තමන්ගේ නිෂ්පාදන ඉතාම කිලෝ 2කට වඩා අඩු පාර්සල් යවන්න U-packet කියලා සර්විස් එකකුත් තියෙනවා. ඒකේ තියෙන සාම්පලයක් යවන්න. ඒ කියන්නේ ඒක ව්‍යාපාරිකයටම තමයි. එහෙමයි යවනවා දැන්. අපේ ඉන්නවා මේ CD පරණ CDs යවන අය. ඒ වගේ එහෙම නැත්නම් අපි හිතමුකෝ මේ ඔය වේලපු දේවල් try කරපුව අන්නේ දේවල් යවනවා පුංචි සාම්පල හැටියට. දවසට මේ U-packet 100 200 දෙන අය අපේ දැනට පාරිභෝගික අපේ දෙපාර්තමේන්තුවේ ඉන්නවා. ඒතකොට ඒ අයට තියෙන සර්විස් එකක් තමයි මේ U-packet එක. ඊට අමතරව අනාගතයේදී අපිත් එක්ක එකතු වෙනවා මේ UPS කියන පුද්ගලික ආයතනයත් අපිත් එක්ක ඒකාබද්ධ වෙලා. ඒ කියන්නේ අපි EMS සේවාව සපයන්නේ නැති රටවල් වලට අපේ සේවාව තවදුරටත් පුළුල් කරන්න මේ UPS පෞද්ගලික ආයතනයත් අපිත් එක්ක අත්වල දැනගෙන තියෙනවා. එතකොට අපි බලමු මේ එයා කාගෝ එක සහ සී කාගෝ එක. එතකොට දැන් මේ දේවල් අපි කරන්න පස්තියාදු වෙන්නේ නැතුව අපි කොහොමද හරියටම මේ වැඩේ A to Z කරගන්න කියන එක තමයි අපි දැන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒක කරගෙන යනකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඒ රටවල් වලට තමන්ගේ රටවල් වලට යවන්න පුළුවන් දේවල් මොනවද? යවන්න බැරි දේවල් මොනවද? දැන් අපි දන්න හැටියට අපේ තියෙන ඩ්‍රයිවිං ලයිසන් එක. එතකොට පාස්පෝර්ට් එක. ඒ වගේ දේවල් අපිට මේ තැපෑලින් යවන්න බෑ. යවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඒ ඩ්‍රයිවිං ලයිසන් එක නිකුත් කරපු ආයතනයෙන් අවසර ලිපියක් තියෙනවනේ තැපැල්පතිතුමා නමට ලියලා මේක තැපෑලින් යවන්න අපිට බලය පවතිනවා. අන්න ඒ බලපත්‍රයක් ගත්තට පස්සේ ඒ වගේ දේවල් රට යවන්න පුළුවන්. ඊළඟට දැන් සමහර රටවල් වලට බාර ගන්න නැති ඒවා අපි හිතමු දැන් සමහර රටවල් වලට රටකජු යවන්න බෑ. හැබැයි ඒ රටකජු ඩ්‍රයි කරලා යවන්න පුළුවන්. එහෙම තියෙනවා දැන්. ඒකට එකපාරටම අපිට රටකජු යවන්න බෑ කිව්වට ඒක ඩ්‍රයි කරලා යවන්න පුළුවන්. සමහර ඒවා දැන් තේකොළ වගේ දෙයක් යවනවා නම් අපි සාක නිරෝධායන සහතිකයක් ගන්න ඕනේ. සාක නිරෝධායන සහතිකයක් ගන්න ඕනේ. එතකොට සාක නිරෝධායන සහතිකය වළංගු වෙන බර ප්‍රමාණයක් තියෙනවා. ඒකද දැන් සාමාන්‍යයෙන් කිලෝ 6ක් විතර යවනකොට මේ සාක නිරෝධායන සහතිකය අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි වෙනකොට තමයි ඒ නිරෝධායන සහතිකයක් එක්ක යවන්නේ. ආන්න මේ වගේ දේවල් අපි දැනගන්න ඕනේ. සමහර රටවල් වල සමහර දේවල් යවන්න බැරි වුණාට ඒවා යම් සීමාවන්ට යවන්න පුළුවන්. කිලෝ 10ක් යවන්න බෑ. හැබැයි කිලෝ 2ක් යවන්න පුළුවන්. එහෙම රටවල් තියෙනවා. ඒ ලයිස්ට්ුවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට සමහර රටවල් වලට ඒ ෆ්ලයිට් තියෙන වෙලාවත්. දැන් ඒ රටට යන්නේ මෙහෙන් තැපැල් වැහෙන්නේ කවදද? ඒක ඔබට දැනගත්තොත් ඔබට ඉතාම ඉක්මනින් මේක දැන් අපි හිතමු බදාදට තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. ඔබ ඒක බ්‍රහස්පතින්දට තැපැලට දුන්නට ඉතා ඉක්මනින් ලැබෙන්නේ නැහැ. නමුත් ඔබට පොඩ්ඩක් අර අපි ඒකට කියන්නේ අපිට වෙන්න පුළුවන්. අපේ සේවාවෙන් උපරිම ගන්න පුළුවන්. ඔයාලට ෆ්ලයිට් ලිස්ට් එක බලාගත්තාම බදාදට දෙනවා නම් අපිට අඟහරුවාදට වගේ තැපැලට දෙන්න. අන්න ඒකත් අපි බලමු කොහොමද ඒක බලාගන්නේ කියලා. ඊළඟට ගාස්තු අපි කෝ ගාස්තු තමයි අවම අපි වෙන්නේ කියලා. ඒක ඊළඟට අපි කියලා දෙනවාද විශේෂ දේ ඒ තමයි අර Tamanටම අතත්ති ගිණුමක් virtual account එකක් හදාගෙන මේ වැඩේ කරන්නේ. ඒ කියන්නේ post office එකට ගිහිල්ලා Tamanගේ පාර්සලය ගොඩාක් වෙලා රැඳිලා ඉන්නේ නැතුව Tamanටම ඒකේ අපේ IT part එක කරගෙන අපිටත් මේ support එක දීලා Tamanගේ වැඩේ ඉක්මනින් කරලා යන්න පුළුවන් කෙනෙකුට අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩ ටික කරන්න අපි දැන් මෙහෙම කතා කරලා අද ගියාට ඔයාට පුළුවන් මේක තනියම කරන්න. ඒ සඳහා අපේ තියෙනවා මේ 1950 කියන hotline එක. ඒකට කතා කරලා අර අපි ඉතලා රසනායක මහත්මයා කිව්වා වගේ ඒ තොරතුරු ගන්න තවත් ඔයාට වෙලාව යනවා නම් මේ 1950ට කතා කරලා ඒ ඕනෑම තොරතුරක් ලබා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි සුපුරුදු මේ www.slpost.gov.lk කියන අපේ වෙබ්සයිට් එකට අපි ඉස්සලා පෙන්නු එක. ඒක Google type කරාට පස්සේ අපේ වෙබ්සයිට් එකට යනවා. ඒකෙන් බලා ගන්න පුළුවන් මේ වැඩ ටික කොහොමද කෙරෙන්නේ කියලා. මේක තමයි අපේ නිල වෙබ් අඩවිය. මේකට ගිහිල්ලා ඔයාලට පුළුවන් දැන් මෙන්න මෙතන තියෙනවා සේවාවන් කියලා. සේවාවන් වල තියෙනවා විදේශ තැපෑල්. විදේශ තැපෑලේ තියෙනවා විදේශ තැපෑල් සේවා ගමනාන්ත ලයිසන්. මේක ටික් කරාට පස්සේ ඔයාලට ඩවුන්ලෝඩ් වෙනවා අන්තිමටම අපි නිකුත් කරමු.
ඒ කියන්නේ අපේ සේවාව තියෙන රටවල් ලිස්ට් එක. ඒ කියන්නේ ඔයාගේ මේ නිෂ්පාදනයේ යවන්න පුළුවන් රටවල් ප්‍රමාණය මේකේ ලිස්ට් එකක් තියෙනවා. දැනට අපි සාමාන්‍ය සේවාව. ඒ කියන්නේ එයා මේල් එකයි රෙජිස්ටර්ඩ් පෝස්ට් එකක් අපි යවනවනේ. එයා මේල් කියලා කියන්නේ සාමාන්‍ය විදේශ ලියුම. ඒ කියන්නේ ඔය පණිවිඩයක් යවන එක, පෝස්ට් කාඩ් එකක් යවන එක ඒක. ඊළඟට රෙජිස්ටර් මේල් එක කියලා කියන්නේ කිලෝ 2ක් දක්වා මොනවා හරි අපේ තියෙන දෙයක් ડોකියුමන්ට් එකක් අපිට යවන්න පුළුවන් රෙජිස්ටර් පෝස්ට් එක. ඊට අමතරව අපිට පුළුවන් මොනවා හරි දෙයක් නිෂ්පාදනයක්, සාම්පලයක්, ඒක gift එකක්, ඒ ඕනම දෙයක් මේ U packet කියන එක හරහා යවන්න. මේ සේවාවල් තුනම තියෙන රටවල් ලිස්ට් එක තමයි ඔයාලට පළවෙනියෙන්ම දකින්න හම්බ වෙන්නේ. මේ තියෙන රටවල් 173ක්. 173කට ලෝකයේ අපිත් එක්ක ගනුදෙනු කරනවා. ඒක ජීවසුන්ගතව තියෙන්නේ මේ සාමාන්‍ය විදේශ සැපෑව ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල් 173 ඊළඟට ඔයාලට පුළුවන් ඔයා EMS එකක් නම් යවන්නේ. අපි අර කිව්ව ඉස්සෙල්ලා EMS එක තමයි අපිට තියෙන සේවාව කියලා. අන්නේ EMS සේවාව මේක ඇත්තටම expedited mail service. ඒ කියන්නේ මේක අර අපි ඉස්සෙල්ලා කතා කරපු දේශීය කුරියර් සේවාව වගේ විදේශීය කුරියර් සේවාව. ඒක ක්‍රියාත්මක වන රටවල් ලිස්ට් එක තමයි ඊළඟට ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ. එහෙම රටවල් අපි තියෙනවා. රටවල් දැනට 47ක්. 47ක් ක්‍රියාත්මක වෙනවා EMS සේවාව. ඊට අමතරව එයා පාර්සල් සේවාව තියෙන රටවල් ඊළඟට ඔයාලට දකින්න හම්බ වෙනවා. එහෙම රටවල් තියෙනවා 52ක්. අපි අර කිව්වා සෙල් පාර්සල් කියලා. ඒක අලුතෙන් හඳුන්වපු දෙයක්. ඒ කියන්නේ අර ගුවන් තැපෑලට යන කාලය අඩු කරලා මේ මුහුදු තැපෑලට වඩා කාලය අඩු කරලා ගුවන්ට වඩා වැඩි වුණාට ගාස්තු අවම වෙලා තියෙන රටවල් 12ක් තමයි දැන් අපි ඒක ක්‍රියාත්මක වෙන්නේ. සෙල් සේවාව. ඒක ගුවනිනුත් යනවා මුහුදිනුත් යනවා. ඒ තියෙන විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ රටවල් ලිස්ට් එක ඔයාලට බලන්න පුළුවන්. ඔයා ව්‍යාපාර කරන රටවල් වල කොයි රටටද ඒ රටට සේවාව තියෙනවද කියලා මේක ගිහිලා ඉතාම ඉක්මනින් අර අපි කියපු විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන මේ සේවාවන් යටතේම තියෙනවා විදේශ තැපෑල. ඊළඟට ගුවන් තැපෑල වසන දිනයක්. මේක ඉතාම වැදගත් වෙනවා. මොකද ඔයාගේ පාර්සලය තැපැල් කාර්යාලයට බාර දෙන්න කවද්ද වගේ බාර දුන්නොත් මේක ඉක්මනින්ම ලැබෙයිද කියන එක එතකොට ඕගලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. නැත්නම් අතරම දින කාණ අපි කියනවනේ අපි දැන් 5-10ක් අතර මේක තැපැලින් යවනවායි කියලා. ඉතින් අර වගේ දෙයක් සිද්ධ වුණොත් ඒ කියන්නේ දැන් බදාදට ෆ්ලයිට් වහන්නේ දවසට බ්‍රහස්පතින්දාට තැපැල දීලා ඊළඟ බදාදා වගේ නම් යවෙන්නේ. එතකොට අපිට දවස් 5 මෙහෙම තියෙන්නත් පුළුවන්. එන්නේ මේක වළක්ව ගන්න ඔබට පුළුවන්. මොකද දැන් ඔබේ ව්‍යාපාරය මේ රැක ගන්නත් ඕනේ. ඔයාගේ කස්ටමර් රැක ගන්නත් ඉතින් ඊළඟට දින ගන්න පහුවෙච්ච ගමන් ඕනෑ තරම් මේ ව්‍යාපාර කටයුතු කරන අය ඉන්නවා. එතකොට ඒ අය අතරින් තමන් පොඩ්ඩක් තමන්ගේ දැන් අතරම ව්‍යාපාර වෙනකොට කපටිකම කියන චුට්ටක් තියෙනවා. එන්නේ එකට මෙන්න මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒකට අපි අවස්ථාව සලසලා දීලා තිනවා මේ වසන දිනයක්. අන්න ඒකේ තියෙනවා මෙන්න මේ රටට ඒ අදාළ නගරයට ඕස්ට්‍රේලියාව සිඩ්නි වලට කවද්ද මේල් එක වහන්නේ. සඳුදා සිකුරාදා. ඒ දවස් දෙකේ තියෙන්නේ. ඒක සිඩ්නි වලට යවනවා නම් ඕස්ට්‍රේලියාවට. මෙල්බර්න් වලට යවනවා නම් ඒක බදාදායි සිකුරාදා. අන්න ඒක දැන් තමන්ගේ රටවල් වලට යවන ලිස්ට් එක මේකේ තියෙනවා. මේකෙන් බලා ගන්න පුළුවන්. දැන් විශේෂ හුඟක්ම අපේ ඇත්තටම යවන්නේ මේ ළමයි හුඟක් ඉන්නේ කොරියාවල. දැන් මේ කොරියාවලට මේ සෝල් අගනුවරට යවන්නේ බදාදාට සහ සෙනසුරාදාට. හුඟක් මේ බාණ්ඩ යවන්නේ ව්‍යාපාරිකයටත් වඩා අර තමන්ගේ පුතා රට ගිහිල්ලා ඉන්නෝ නම් ඒකට යවන අය හුඟක්ම වැඩි. ඒ අමතරව මෙන්න මේ විදිහට තමන්ගේ රටේ දැන් ඉන්දියාවට වගේ භාණ්ඩ යවනවා නම් මේ යවන දවස් ඒ රටවල් වලට මේ අපි තැපෑල පිටත් කරන දවස මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔබට ඒ කාරණාව පැහැදිලි ඇති. දැන් තැපැල් දෙපාර්තමේන්ත දවස් 5ක් වගේ ඇතුළත තමයි දල වශයෙන් කියන්නේ අපි පාර්සල් එක යවන්නේ. එතකොට ඔබට මෙතන පේනවා ඇති ඉන්දියාවට තර්ස්ඩේ තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. බොම්බේ වල. එතකොට බොම්බේ වල. එතකොට අපි මේක බ්‍රහස්පතින්දාට ගෙනල්ලා දුන්නොත් ගොඩක් දුරට යවන්න වෙන්නේ ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා. අන්න ඒක ඔබ තේරුම් ගන්න. ඔබ බ්‍රහස්පතින්දාට යවන්න තියෙන තැපෑල ඔබ බදාදට ගෙනල්ලා දුන්නොත් ඔබට දවස් 5න් ඒ වැඩේ දවස් 5ක් යමනාන්තයට යන්න. හැබැයි බ්‍රහස්පතින්දා නම් ගියේ නැවන සිකුරාදා නම් ගියන්නේ ලංකාවෙන් යන්නේ බ්‍රහස්පතින්දා. ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා. ඒ වගේ ගැටලුවක් තියෙනවා. මොකද ආහාර වගේ දෙයක් ඔබ යවනවා නම් මේක පොඩි ගැටලුවක් එනවා. ඒ නිසා මේක බලලා ඔයාලට තීරණය කරන්න පුළුවන් මේක කොහොමද යන්නේ කියලා. ඊළඟ තියෙන ගැටලුව තමයි මේක අපිට ඕන වෙනවා ඔයාට මේ සඳහා මේ
කොච්චර මේකේ තියෙනවා ඇත්තටම තව ඔයාලට බලා ගන්න පුළුවන් මුහුදු තැපෑල කවද්ද ක්‍රියාත්මක වෙන්නේ EMS සේවාව EMS උත් වසන දිනයන් වෙනම තියෙනවා ඒ ලිස්ට් එකක් තියෙනවා ඒක 2024 ඉඳලා තියෙන එකක් තාම මේක ක්‍රියාත්මක වෙන්නේ ඒකෙත් ඒ EMS සේවාව තියෙන රටවල් වලට මේක කොහොමද තියෙන්නේ සමහර වෙලාවට මෙහෙම තියෙනවා දැන් ওই ඩිරෙක්ට් අපි යවනවා කෙලින් මේ අදාළ රටට ගුවන් එහෙම නැත්නම් අපි හබ් එකක් පාවිච්චි කරලා දුබයි හබ් එකක් සිංගප්පූරු වල හබ් එකක් තියෙනවා ඒ රටවල වලට කියන්නේ ඇත්තටම හැම රටකටම අපේ සේවාවක් නැහැනේ ගුවන් සේවාවක්වත් අදට නැහැනේ එතකොට අපි ඒක භාවිතා කරන්නේ ඒ රටට යවලා ඒ රටේ සේවාව භාවිතා කරලා තමයි යන්නේ එහෙමත් තියෙනවා ඒවත් ඕගොල්ලන්ට මේකෙන් බලා ගන්න පුළුවන් එතකොට සමහරට කාලය පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් ඩිරෙක්ට් මේ ෂිෆ්ට් එකක් නැතිනොත් අපිට හඳ වෙන්නේ ට්‍රාන්සිට් එකකටනේ ට්‍රාන්සිට් එකකදී පොඩි කාලයක් යන්න පුළුවන් එතකොට ඔයාගේ භාණ්ඩය තීරණය කරන්න ඕනේ මේක මෙච්චර කාලයක් ගියොත් ඒක ඒ ගුණාත්මක භාවයෙන්ම පාරිභෝගිකයට යනවද කියන එක. ඒ කියන්නේ ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට මේ ගාස්තු සම්බන්ධයෙන් ඇත්තට මෙතන මේ EMS සේවාව කියන එක යටතේම මේ තියෙනවා EMS එකේ ගන්න පුළුවන්. මේ තියෙන EMS සේවාවට ගියාම ඒකේ තියෙනවා අර ඉස්සෙල්ලා කිව්වා වගේ. අපි මේ හැම තැනකදීම ඔබට අර හැම තොරතුරක්ම දෙන්න අවස්ථාව සලසලා තියෙනවා. EMS එක විතරක් තෝරාගත්ත කෙනෙකුට එතනක් තියෙනවා. සර්විස් එකේ available country list එක මෙතෙන්ට ගිහිල්ලා ටික් කරගන්නත් පුළුවන් closing schedule එක බලන්නත් පුළුවන් ඊළඟට foreign postage calculate කරන්නත් පුළුවන් ඊළඟට ඔයාලට මේක tracking කරන්නත් පුළුවන් දැන් අපි මේ tracking service එකත් ඉතාම වැදගත් ඒ කියන්නේ තමන්ගේ භාණ්ඩයට මොකද උනේ කියන එක පියවරෙන් පියවර අපි බාරගත්ත කාර්යාලය ඒක දැන් ගමනාන්තේ කොතනද තියෙන්නේ ඒක දැන් බෙදන්න සූදානම් කරලාද කාය පාරිභෝගිකයට බෙදලාද මේ හැම විස්තරයක්ම මේ international mail tracking එකකින් බලා ගන්න පුළුවන් දැන් අපි බලමු මේකට calculate කරන්නේ කොහොමද කියලා මෙතෙන්ට ගිහිලා අර ඉස්සෙල්ලාම වගේ තමන්ගේ අදාළ රට තෝරගන්න පුළුවන්. තමන්ගේ රට මෙතනින් තෝරලා ඕස්ට්‍රේලියාව තෝරගන්න. මේකේ තමන්ට අර මෙතින්දිත් අපිට බර දාන්න වෙන්නේ ග්‍රෑම් වලින්. අපි ග්‍රෑම් තමයි ජාත්‍යන්තර ක්‍රමයෙන් භාවිතා කරන්නේ කිලෝග්‍රෑම් නෙවෙයි. එතකොට අපිට දැන් EMS එකට අපි 1800ක් විතර දැම්මොත් උනත් අර ගැටලු වෙන්න පුළුවන් නේ. දැන් හරියට. ඔක කැල්කියුලේට් කරපුවාම ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ තව විශේෂත්වයක් තියෙනවා ඒ තමයි ඔයාට මේ පාර්සලේ දිග පළල දැන් අපිට කොයි වගේ ප්‍රමාණයේ පාර්සලයක්ද යවන්න පුළුවන් අපි දැන් ගාස්තු අය කරන්නේ බරාන හැබැයි ප්‍රමාණයක් තියෙන්නත් තිබෙනවා ඒ කියන්නේ අපේ පුද්ගලයන්ට හැන්ඩල් කරන්න පුළුවන් වෙන්න ඕනේ අපේ වාහන වලට දාන්න පුළුවන් වෙන්න ඕනේ ඊළඟට ගුවන් සමාගම අපේව බාර ගන්න ඕනේ ඒ සීමාවන් වලට යටත්පත් දීලා තියෙනවා මේකේ මැක්සිමම් ලෙන්ත් එක weight එක සහ පැරාමීටර් එක මේ ලිමිට් එක කොච්චරයිද කියලා සෙන්ටිමීටර වලින් වෙන්න මෙච්චර ඊළඟට මේ සේවාව රට අපි දෙන්න පුළුවන් කිලෝ 30 දක්වා කිලෝ 20ක් නම් ගන්න රටවල් කිහිපයයි ඒක බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකකට පෙන්නනවා යවන්න පුළුවන් උපරිම බර කීයද ඒකේ දිග පළල කොච්චරයිද ඊළඟට රට පෙන්නනවා දැන් අපි තෝරගත්ත රට ඒකේ තියෙන සේවාවන්ට අදාළව EMS එක යවුවොත් කොච්චරයිද සෙල් පාර්සල් මම කිව්වේ දැන් බලන්න අර එයා මේල් එකට වඩා අඩුයි C පාර්සල් එකට වඩා පොඩ්ඩක් වැඩි. එයා මේල් එකට වඩා අඩුයි. ඒ දෙකටම තියෙන. ඒ කියන්නේ ඒක තෝරගන්න අවස්ථා කිහිපයක් තියෙනවා ඔබට. ඊළඟට එයා මේල් ලෙටර් රේට් එකකින් යවුවොත් මේ ගාන ඊළඟට U පැකට් කියලා කියන්නේ මේ එයා මේල් එක කියන්නේ ડોකියුමන්ට් යවන්න කියන එක. පිළිපිද්‍රව්‍ය යවන්න. එතකොට අපි සාම්පලයක් විදියට යවනවා නේද අපි. හිතමු පොඩි gift එකක් යවනවා කියලා මොනවා හරි කෑමක් ඒක කිලෝ දෙකකට වඩා අඩුවෙන් යවන්න පුළුවන් නේ. එතකොට පාවිච්චි කරන්න ඕනේ මේ U පැකට්. මේ හැම සේවාවකටම අපි දෙනවා tracking system. ඒකට කස්ටමර්ට බලා ගන්න පුළුවන් මේ භාණ්ඩයට මොකද උනේ කියන කාරණේ ස්ටෙප් බයි ස්ටෙප් බලා ගන්න පුළුවන්. එතකොට මේ විස්තරෙන් තියෙනවා ඔයාට EMS වලට කීයද මේ වලට කීයද මේ බරත් එක්ක. එතකොට ඔයාට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් තමන්ගේ අතේ තියෙන මුදලත් එක්ක ඒ භාණ්ඩයේ වටිනාකමත් එක්ක කොච්චර බර ප්‍රමාණයක්ද. එතකොට දැන් අසුරුම් කරනකොට තව පොඩි ගාණක් ඇඩ් වෙනවනේ. අසුරුම් කිරීමේදීත් බර. ඒ කියන්නේ සමහර භාණ්ඩ හොඳට අසුරුම් කරනකොට රිජිපෝමෙම දාලා හොඳට අසුරුම් කිරීමක් කරන්න ඕනේ ගමනාන්තයට යන. මොකද ඒක එකක් අපේ රටේ භාණ්ඩ දැන් අපි පිටරට ඉඳලා අපිට භාණ්ඩ එනවා ඒවා ඊටාම හොඳට ගුණාත්මක භාවයෙන් අපිට ලැබෙනවා. ඒකත් අපිත් ඒක අපේ රටින් යවන්න ඕනේ ඒ විදිහටනේ. එතකොට ඒකටත් තව පොඩි බර ඇතුළත් වීමක් එක්ක ඔයා මේක තීරණය කරගන්න ඕනේ. මේ තියෙන අර විස්තර මම අර ඒක දාගෙන තියෙන වෙබ්සයිට් එකට ඊට පස්සේ අපිට තියෙනවා තව වැදගත්ම කාරණයක් ඒ තමයි මේ තහනම් භාණ්ඩ ලයිස්ට්. ඒ කියන්නේ මේ රටවල් වලට යවන්න පුළුවන් මොනවද නැත්තේ මොනවද කියන එක පිළිබඳව ඇත්තටම දැනගන්න ඕනේ. අපි ඒක බලන හැටි ඉස්සෙල්ලා බලලා ඉමු.
මුල් පිටුවට ගියාම වෙබ්සයිට් එකට www.slpost.gov.lk කියන වෙබ්සයිට් එකට ගියාම ඒකේ තියෙනවා දැන් මෙතනත් අර වගේ තැන් වලට යන්න ඕනේ නැහැ මේ ඔක්කොම මෙතනත් තියෙනවා. ඊළඟට මෙන්න තහනම් හා සීමාවන් පනවා ඇති තැපැල් භාණ්ඩ ලැයිස්තුව කියලා තියෙනවා. මෙතෙන්ට ගියාම ඔයාට පුළුවන් මේක PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් නැත්නම් Excel sheet එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. එතකොට ඔයා මේ භාණ්ඩේ යවන්න කලින් මේක බලලා ඒ රටට ඒ සේවාව තියෙනවද කියලා චුට්ටක් බලා ගන්න ඕනේ. මේ භාණ්ඩේ යවන්න පුළුවන්ද කියලා. මේක යවුවාම මෙන්න මේ ලිස්ට් එක එනවා. මේක එනවා. මේකේ මේ කෙරවලේම තියෙනවා ඒ අදාළ රට. මේ ABC කියන්නේ රට පටන් ගන්න අකුර. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක ටික් කරලා ඒ අදාළ රට. ඒ රටේ අදාළව තහනම් භාණ්ඩ මොනවද කියලා ලිස්ට් එක තියෙනවා. ඒකට අදාළව කෝඩ් එකක් තියෙනවා. ඒ භාණ්ඩයට අදාළව. ඒ කෝඩ් එකත් මේකේ දාලා තියෙනවා. අපි දැන් ඉස්සරහට බලමු මේ ජාත්‍යන්තර තැපැල් ගණන් කරනකොට ඒ කෝඩ් එකක් තියෙනවා සෑම භාණ්ඩයකට. ඒ භාණ්ඩ වර්ග මෙන්න මේ කෝඩ් එකට වැටෙන වර්ග යවන්න බෑ. ඒ ටික බලා ගන්න පුළුවන්. දැන් අපිට තැපැල් කාර්යයට ගෙනහලා දුන්නාම අපි බලනවා මේ ලිස්ට් එකට ගිහිල්ලා ඔයා යොකු භාණ්ඩේ ඒ අදාළ රටට යවන්න පුළුවන්ද කියලා. ඒ සඳහා තියෙන ක්‍රමය තමයි මේ local IPS system කියන්නේ. local IPS system කියලා කියන්නේ මේක ජාත්‍යන්තර ක්‍රමවේදයක් අනුව තමයි මේක සකස් කරලා තියෙන්නේ. මේක අපි කරන වැඩසටහන දෙපාර්තමේන්තුවේ IT එකෙන් හදලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබ පාර්සලේ ගෙනාවුවාම අපි ඇත්තටම තැපැල් කාර්යාලයට ගෙනල්ලා පෙන්නන්න ඕනේ. ඔබට අසුරුම් කරන්න වෙන්නේ තැපැල් කාර්යාලයේදී. පෙන්නුවට පස්සේ ඒ කියන්නේ අපි බලන්න ඕනේ දැන් තහනම් භාණ්ඩයක් තිබුණාද මේකේ එහෙම වුණොත් ඒව අයින් කරන්න ඕනේ. දැන් සමහර දේවල් වලට තව ඊට වඩා ආරක්ෂාව දෙන්න ඕනේද? ටැපින් එක තව ටිකක් වැඩි කරන්න ඕනේද? ඒ කියන්නේ දැන් සමහර කුළු බඩු එහෙම යවනවා නම් ඒ වෑර සුවඳ පොඩ්ඩක් එන්න පුළුවන් එළියට. එතකොට ආපුවාම අර රිජෙක්ට් කරනවා මේ කස්ටම් එකෙන් ඒ බඩු ලොට් එක. එතකොට වෙන කෙනෙක්ගේ පාර්සලුත් ඒ ලොට් එකේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙහෙන් යවපු පාර්සල් මධ්‍යම තැපැල් හුමාරුවෙන් එකතු කරලා එක මල්ලක් විදිහට වහලා තමයි අපි එයාපෝට් එකට ගිහින් දෙන්නේ. එතකොට මේ මල්ලේ අර සුවඳ මොනවා හරි ආවොත් එළියට ආවොත් භාණ්ඩයක් ඒ කියන්නේ දියර වර්ග එහෙම යවන්න බෑනේ අපේ. ඒ දියර වර්ගයක් මොනවා හරි එකක් ආවොත් ඒගොල්ලෝ මේ මල්ල රිජෙක්ට් කරනවා. එතකොට අනුරාධපුරයෙන් මේ පාර්සලේ දාපු කෙනාගේ පාර්සලෙත් අර මල්ලේ තිබුණොත් එයාගේ එහෙම මොකවත් නැතුව වුණත් එයාට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි කියන්නේ අර මොනවා හරි යවනවා නම් දැන් කුළු බඩු එහෙම යවන්න අවස්ථාවක් ආවොත් ඒවා සුවඳ එළියට එන්නේ නැති වෙන්න ටැපින් කරන්න ඕනේ. මොකද ගුවන් යානයකදී ඕක අර තියෙන පීඩනයත් එක්ක ඒක මේවා වෙන්න පුළුවන්. ඊළඟට ඉතින් ගබඩා කිරීමේදී ඔය කෘමීන් සතුන්ගේ ඒකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා අපි පරීක්ෂා කරනවා. ඊළඟට අපිට මේ අලුතෙන් හඳුන්වලා දීපු මේ පද්ධතියට මේ තොරතුරු ඇතුළත් කරන්නේ මේ ඕනෑම පියවරකදී ඔබේ පාර්සලයට මොකද උනේ කියලා බලන්න හදාගන්න. එතකොට පොඩි පියවර කිහිපයක් තියෙනවා. ඒ ටික කරන්න ගියාම තැපැල් කාර්යාලයේ පොඩි කාලයක් යනවා. පොඩි නෙවෙයි ඇත්තටම සැලකියුතු කාලයක් දැනට යනවා. එතකොට කස්ටමර්ට එක එපා වෙනවා. එයා ඇවිල්ලා එතන රැපින් එකෙත් බලාගෙන ඉන්න ඕනේ. ඊළඟට කවුන්ටරේට ගිහිල්ලා එතන ගොඩක් වෙලා බලා ඉන්න ඕනේ. ඒ නිසා අපි දැන් මේක තවදුරටත් මේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි කරලා තියෙනවා. මේක හදලා තියෙනවා මේ ඇප් එක. ඔයාලට පුළුවන් පාර්සලේ කවුන්ටරේට දීලා ඒක හැදෙනකන් ඔයාට පුළුවන් මේකේ තොරතුරු පද්ධතියට ඇතුළත් කරන්න. ඔයා වර්චුවල් කස්ටමර් කෙනෙක් විදිහට ගිහින් තමන්ගේ පාර්සලේ තොරතුරු එළියෙන් පුටුවේ වාඩි වෙලා තමන්ගේ මොබයිල් ෆෝන් එකකින් ලැප්ටොප් එකකින් මේ ඩෙස්ක්ටොප් එකකින් ඕනෙම එකකින් මේක ඇතුළත් කරන්න පුළුවන්. එතකොට මේ සඳහා අපිට පාවිච්චි කරන්න තියෙන වෙබ් ඇඩ්‍රස් එක තමයි මේ දාලා තියෙන්නේ. මෙන්න මේ වෙබ් ඇඩ්‍රස් එක ඒක අපිට ලොගින් දෙන්න පුළුවන් වෙයි නේද? ලින්ක් දෙන්න පුළුවන්. මේක ටයිප් කරපුවාම ඔයාට පළවෙනි සැරේට රෙජිස්ටර් වෙන්න වෙනවා කස්ටමර් කෙනෙක් හැටියට. එතකොට එහෙම නැත්නම් සෑම තැපැල් කාර්යාලයකටම අපි දීලා තියෙනවා මේ QR එක. QR එක පෝස්ට් ඔෆිස් එකේ ගහලා තියෙනවා කවුන්ටරේ ළඟ. ඔයාට පුළුවන් මොබයිල් එකෙන් මේක ස්කෑන් කරලා වෙබ්සයිට් එකට යන්න. ෂෙයා කරලා දාන්න පුළුවන් QR. ඔව් QR එක ෂෙයා කරන්නත් පුළුවන්. දැන් ගියාට පස්සේ මේක මම හිතන්නේ පැහැදිලි ඇති ඔබට මම මේ අවස්ථා කීපයක් මේ දාලා තියෙන එක පේජ් එකට මේකේ මේ ඉස්සෙල්ලාම හම්බ වෙනවා මෙන්න මේ කස්ටමර් ඩික්ලරේෂන් කියන අවස්ථාව සිස්ටම් එකේ ඔයාට පාස්වර්ඩ් එකක් දැනටමත් තියෙනවා නම් මේක යූසර් නේම් පාස්වර්ඩ් ගහලා යන්න පුළුවන්. යූසර් කියන්නේ ඊමේල් එක පාස්වර්ඩ් එකක් ඔයාට ලැබෙනවා රෙජිස්ටර් වුණා. ඒක පාවිච්චි කරලා අපේ පද්ධතියට ඇතුළත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා පළවෙනි වතාවට නම් මේක රෙජිස්ටර් වෙන්නේ මේ රෙජිස්ටර් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාට අවස්ථාවක් තියෙනවා මෙන්න මේ පහළ දෙවෙනි තීරයේ හැටියට ඔයාගේ තොරතුරු ඇතුළත් කරන්න. තොරතුරු ඇතුළත් කරන්න අවස්ථාවක් එනවා. ඒකෙදි ඔයාගේ ටයිටල් එක, නම, ඇඩ්‍රස් එක, ඊමේල් ඇඩ්‍රස් එක, මොබයිල් නම්බර් එක,
fix line එකක් number එකක් ඊළඟට city එක සහ ID reference එක දුන්නාට පස්සේ ඒ ටික register කියලා අපුවාම ඔයාගේ Gmail mail එකට එනවා verification එකක්. ඒ verification code එකක් මේ මෙතන හෙල තියෙනවා 56 75 44. ඒක ඊට පස්සේ ඔයා verify කරාට පස්සේ ඔයාට මෙන්න මෙතෙන්ට නැවත ගිහිල්ලා මේක login වෙන්න පුළුවන්. මෙන්න මේ email එක ඔයා ගැහුවා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාට ආපු මේ 56 75 44 කියන ඔයාට එන password එක මෙතෙන්ට password එක ගහන්න. ගැහුවට පස්සේ ඔයාට මෙන්න මේ හතරවෙනි පින්තූරේ තියෙනවා වගේ ඔයාගේ නමත් එක්ක මෙතන දාලා ඔයාගේ user account එක ඔයාට ලැබෙනවා. හරිද? ඒකේ ලැබෙනවා ඔයාට පුළුවන් මේ create new declaration එකක් මේවා කරන්න. ඊළඟට මෙතනීම අවස්ථාව තියෙනවා ඔයා කලින් යවපු parcel එක trace කරන්න සහ ඔයාගේ මේක email ඒ මොනවා හරි change කරන්න අවස්ථාව ලැබෙනවා. password එකක් change කරගන්න පුළුවන්. password එක change කරන අපි යාගේ default එකක් තමයි එවන්නේ. ඒක ආවට පස්සේ ඔයාට ඒක Taman පහසු විදිහට අමතක වෙන නිතර mail එක බලන්න වෙන්නේ. ඒ නිසා ඔයා අනිත් ඒවාට මේක කරන command එකක් ඔයාට පාවිච්චි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙන්න මේ අධීරයන් වලට යන්න. ඒ තමයි මේ පළවෙනි එක යවන්නගේ විස්තර දාන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ පාර්සලේ ඔයාගේ විස්තර දාන්න තියෙනවා. මේ විස්තර දානකොට ඔයා අනිවාර්යයෙන්ම මේකේ city එක කියන එක ඔයා දාන තැපැල් කාර්යාලය simple letter වලින් type කරගෙන යන්න. එතකොට drop down list එකක් එනවා මේ තමන්ගේ post office එක. ඒකෙන් විතරයි ටික් කරන්න ඕනේ. ඒක ටික් කරාම දැන් තමන්ගේ කන්තෝරේ ඒ කියන්නේ ඔයාට ළඟම තියෙන ඕනම post office එකකට යන්න පුළුවන් මේක. මේක ලංකාවේ හැම post office එකකටම අවස්ථාව දීලා තියෙනවා ඒගොල්ලන්ට login දීලා තියෙනවා. එතකොට ඒකට ගිහිල්ලා තමන්ගේ විස්තරේ දාලා city එක තෝරනකොට තමන්ගේ තැපැල් කාර්යාලය තේරුවාම ඔටෝම SIF code එක නැත්නම් අපේ රටේ නම් පාවිච්චි කරන්නේ අපි postal code එක කියලා ඒක එනවා. ඒක ඔටෝ එන්න ඕන. ඒකට ඒක simple වලින් type කරගෙන යද්දි drop down list එකක් එනවා. list එකෙන් තමන්ගේ නගරය තේරුවාම ඔටෝම මේක එනවා. ඊට පස්සේ ඒ ටික type කරලා next කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඊළඟ අවස්ථාව වෙනවා මෙන්න මෙතන දෙවෙනි රූපය. දෙවෙනි රූපේ තියෙන්නේ ලබන්නගේ මේ පද්ධතිය. ඒ කියන්නේ අපි කියව දැන් කස්ටමර්ගේ තොරතුරු ඇතුළත් කරන එක ඔබට කරන්න පුළුවන් කියලා. ඒක කරනකොට මුලින්ම පාර්සලේ අපි පළවෙනි එකේ සඳහන් කරේ මේ යවන්නගේ විස්තර. ඒ කියන්නේ ඔබේ විස්තර ඇතුළත් කරන්න කියලා පළවෙනි page එකේ. ඒක අනිවාර්යයෙන්ම ඇතුළත් කරනකොට අර තමයි city එක තෝරද්දී city එකේදී තමන්ගේ මේ නගරය ඒ කියන්නේ තැපැල් කාර්යාලය තමයි සාමාන්‍යයෙන් මේක සැලකන්නේ තැපැල් කාර්යාලය. එතකොට ඒක තැපැල් කාර්යාලය මේ type කරගෙන යනකොට simple letter වල ටිකක් දුර යද්දී වචනයක් දැක් ගන්නකොට මේ drop down list එකක් එනවා ඒ මේ නගර ටික. එතකොට ඒකෙන් තේරුවාම ඒ තැපැල් කාර්යාලයට අදාළ post code එක ඔටෝම ඒ අදාළ තැනට zip code කියන තැනට එනවා. ඊට අමතරව ගන්න ඕනේ email address එකක්. ඒ කියන්නේ දැනට භාවිතා කරන value එකක්. ඊළඟට number එක සහ දුරකථන අංකය ඇතුළත් කරලා ඒ තොරතුරු දැම්මට පස්සේ next button එක click කරපුවම ඔබට ලැබෙනවා දෙවෙනි අවස්ථාව. ඒ කියන්නේ ලබන්නගේ තොරතුරු ඇතුළත් කරන්න. ලබන්නගේ තොරතුරු පාර්සලේ තියෙන විදිහටම ඇතුළත් කරන්න. ඇතුළත් කරලා ඒ ලබන්නගේ එයා මේ email address එකක් අනිවාර්යෙන් දාන්න. ඒ වගේම දුරකථන අංකයත් ඇතුළත් කරන්න. ඊට අමතරව ඒ රටේ නගරය ලිපි බෙදෙන නගරය සඳහන් කරාට පස්සේ ඒ වගේම පාර්සලේ zip code එක ඇතුළත් කරන්න ඕනේ ඒ රටේ. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක ඔබ දන්නේ නැත්නම් ඒ නගරය Google search කරලා නගරේ zip code කියලා ගහපුවාම zip code list එක පෙන්නනවා. ඒකෙන් zip code එක ඔයාලට හොයාගන්න පුළුවන්. මේ Google search කරපුවාම දැන් අපි මේ කොරියාවට යවනවා නම් ඒකේ සෝල් කියලා ගැහුවට පස්සේ ඒකේ zip code එක පෙන්නනවා. අන්න ඒක එතෙන්ට ඇතුළත් කරන්න. ඇතුළත් කරලා නැවත next කරපුවාම ඔයාට මෙන්න මේ තුන්වෙනි අවස්ථාවේ තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ පාර්සලයේ මොනවද අඩංගු වෙලා තියෙන්නේ කියලා සටහන් කරන්න. ඒක ඔයා යවන්නේ ડોකියුමන්ට් එකක් විදියටද, සාම්පල් එකක් විදියටද, gift එකක් විදියටද කියලා මෙතන තෝරලා දාන්න තියෙනවා. ඒක gift එකක් විදියට තැපැල් භාණ්ඩේ ස්වභාවය තෝරන්න ඕනේ. ડોකියුමන්ට් එක ගන්න ડોකියුමන්ට් එක ටික් කරන්න. gift එක ගන්න gift එක ටික් කරන්න. සාම්පල් එක කියලා එක ටික් කරාට පස්සේ ඊළඟට තියෙනවා පල්ලෙහාන් රෝ එකක් දාලා ඒකේ තියෙන භාණ්ඩ මොනවද කියලා ටයිප් කරන්න. ඒ කියන්නේ ඔයා යවන පාර්සලේ තිබුණා නම් මොනවා හරි කුළුබඩු జాතියක්
ඒ කුළුබඩු කීයක් තියෙනවද? පැකට් කීයක් තියෙනවද කියලා සඳහන් කරලා ඊළඟට ඒකේ ಜಾතිය සඳහන් කරන්න ඕනේ මොනවද ඊළඟට ඒකේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ මොනවා හරි ස්පයිසිස් කියලා ටයිප් කරන්න එපා. ඒ අදාළ කුළුබඩු වර්ගය මොනවද කියලා ඒක ඉංග්‍රීසි ලෙටර් වලින් ටයිප් කරන්න. ටයිප් කළාට පස්සේ ඊළඟට ඊට එහයින් අපිට හම්බ වෙනවා ඒක ටයිප් කළාට පස්සේ HS කෝඩ් කියලා එකක්. ඒ HS කෝඩ් එක තෝරන්න අවස්ථාවක් තියෙනවා ඒ කුළුබඩු වලට අදාළව ඒකට නම් කරපු HS කෝඩ් එක. ඒ කෝඩ් එක තේරුවාම අර ඔයා ටයිප් කරපු එකට මෙහායින් එනවා රතු පාට කොටු දෙකක්. මේ රතු පාට කොටු දෙකට වඩා වැඩි සංඛ්‍යාවක් ආවොත් එහෙම නැත්නම් ආවෙම නැත්නම් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා ඒ භාණ්ඩය ඒ අදාළ රටට යවන්න බෑ. එහෙම නැත්නම් ඒ ස්වභාවයෙන්ම ඒක යවන්න බෑ. ඒ කියන්නේ දැන් ඉතින් පීනට් නම් පීනට් ඒක ස්වභාවික විදිහට යවන්න බෑ. මොකද අපේ රටේ තියෙනවා නිරෝධායන නීති රීති තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ දේවල් පිටරට යවන්න බැරි ඒවා අපිට අනන්‍ය දේවල් ඒවා නැවත පැලවෙන්නේ නැති වෙන විදිහට ජීවාණුහරණය කරලා තමයි යවන්න වෙන්නේ. ඩ්‍රයි කරලා තමයි යවන්න වෙන්නේ. එතකොට ඒකට අපි දැන් පීනට් කියලා ටයිප් කරලා ඔයාට රත්පාට කොටු දෙකක් ඇහිලා මේ යවන්න බෑ වගේ එක ආවොත් වෝනින් එකක් ආවොත් ඒ වෝනින් එක ළඟ ටික් කරපුවාම ඒකේ පෙන්නනවා අර ඉස්සෙල්ලා අපි අඳුරගත්තේ තහනම් භාණ්ඩ ලිස්ට් එක. එතෙන්ට යන්න අවස්ථාව දෙනවා. එතෙන්ට ගිහිල්ලා ඒ රටට ඒක යවන්න බැරි නම් ඒක ඉවත් කරලා නැත්තම් ඒකේ කිලෝ ගාන වැඩි ඒක අඩු කරලා හරි ඔයාට අදාළ වෙනස්කම් කරලා නැවත ටයිප් කරපුවාම අරක සතු එක කොටුව බවට පත් වෙනවා. ඊළඟට දාන්න තියෙනවා ඒකේ බර ප්‍රමාණය. ඒ භාණ්ඩයේ බර කොච්චරද සහ ඒකේ වැලියු එක කීයද? ඒ කියන්නේ දැන් අපි හිතමු මේ භාණ්ඩේ තියෙනවා රටකජු පැකට් දෙකක් ඊළඟට මිරිස් කුඩු එහෙම නැත්නම් කෑම ඒක මේ රෝ එක ප්ලස් කර තව පල්ලෙහාට ඕන තරම් මේ තියෙන භාණ්ඩ ටික ඇතුළත් කරන්න ඕන. ඒ ටික ඇතුළත් කරාට පස්සේ ඔයාට තව අවස්ථාවක් එනවා කෝඩ් එකක් ඇහිලා මේක වෙරිෆයි කරන්න. සාමාන්‍යයෙන් ඒක ඔය ට්‍රෙන්ඩ් වැඩ කරද්දී ඉන්නේ එකක්නේ. ඒ කෝඩ් එක ගැහුවට පස්සේ සබ්මිට් කරපුවාම ඔයාට මෙන්න මේ ඩික්ලරේෂන් ID එක එනවා. ඉලක්කම් 6කුත් එක්ක 7කුත් එක්ක මේ LK කියන කෝඩ් එකෙන් මේ ඩික්ලරේෂන් ID එක එනවා. මේ හැම පියවරක්ම නිවැරදිව අනුගමනය කළා නම් මෙන්න මේ ඩික්ලරේෂන් ID එක එනවා. මේ ID එක කවුන්ටරේට දෙන්න තමයි තියෙන්නේ. එතකොට මේ ටයිප් කරන්න යන කාලය නැති වෙලා ඒක ඔයා කරලා තියෙන්නේ. දැන් කවුන්ටර් ඔෆිසර්ට තියෙන්නේ මෙන්න මේ ඔයා දීපු ID එක මේ වැලිඩේට් කරන එක විතරයි. ඊට පස්සේ අපි බාකෝඩ් එකක් ඔකට එන්ටර් කරලා ඔයාගේ මේ ඩික්ලරේෂන් ID එකට අදාළව බාකෝඩ් එකක් ඉෂු කරලා ඒක බාකෝඩ් එක ඇතුළට දැම්මට පස්සේ ඔන්න අපිට මේක වැලිඩේට් කරන්න පුළුවන්. වැලිඩේට් කරපුවාම ජාත්‍යන්තර මේ පාර්සල් යවනකොට ડોකියුමන්ට් එකක් තියෙනවා යවන්න CN22 සහ CN23 කියලා. ඔයා මෙන්න මේ තුන්වෙනි අදියරේදී මේ සටහන් කරපු ඒ භාණ්ඩයේ ඇතුළත තියෙන්නේ මොනවද කියන විස්තරය print වෙන කොලය තමයි CN23 කියලා කියන්නේ. එන්නේ CN23ට print එක ගන්න ඔයාට තියෙන CN23ක් කවුන්ටරෙන් ඔයාට දෙනවා. දුන්නාට පස්සේ ඒකේ අස්තනක් දාලා දෙන්න. දීලා අර මේ කවුන්ටරේ ඉන්න ඔෆිසර් කරන්නේ ඔයාගේ මේ ඩික්ලරේෂන් එක වැලිඩේට් කරලා ඒක print එකක් ගන්න. print එක අරලා බාකෝඩ් එක අලවලා ඒ ගමන්ම ඔයාට රිසිට් එක දෙනවා. ඒක පිටපත් 5කින් තියෙන එකක්. ඒකේ දෙවෙනි රිසිට් එක ඔයාට දෙනවා. එතකොට වැඩේ ඉවරයි. එහෙම නැත්නම් මෙන්න මේ පියවරවන් කවුළු වේදි කරන්න ගියොත් පොඩි ගැටලුවක් එනවා. රෙජිස්ටර් පෝස්ට් එකකුත් ඒ ඇස්සේ තියෙනවා. දඩකොලේකුත් ගෙවන්න ඇවිල්ලා මේ ටික දැන් ඔබට පුළුවන් වාඩි වෙලා පැත්තක ඉඳලා එහෙම නැත්නම් මේක ගෙදරදි කරගෙන ඔයාට මේ ඩික්ලරේෂන් ID ටික ඔක්කොම අරගෙන ඉන්න පුළුවන්. අපි ඊට පස්සේ මේක චෙක් කරලා ඔයා මොනවා හරි ඇතුළත් කරලා තියෙන දේවල් වල දෝෂ තියෙනවද ඒ වැරදිද ඒවා පොඩි එඩිට් කිරීමක් කරනවා. ඒක හරියටම වැඩේ කරලා නම් ඒකටත් වෙලා යන්නේ නැහැ. නමුත් මුල් අවස්ථාවේ වගේ ගැටලු තියෙන්න පුළුවන්. ඒ වගේ ඒවා අපිට එඩිට් කරන්න අවස්ථාවක් දෙනවා. ඒ එඩිට් එක කරලා අපිට මේක වැලිඩේට් කරලා පාර්සලේ යවන්න පුළුවන්. මේක ඊටාම මේ පහසු ක්‍රමයක්. ඒක ඔබට කාලය නාස්ති වෙන එකට නවත්තන්න හදන්නේ. ඔබට ඇත්තට මේක පැහැදිලි ඇති මේ අපි කාලය ඉතිරි කර ගැනීමට තම වැදගත්ම කාරණා වෙන ඔබ ව්‍යාපාරිකයෙක් වුණාම තැපැල් කාර්යාලයට ගිහිල්ලා ඔබට සෑහෙන වෙලාවක් විතර රැඳෙන්නට වෙනවා නම් ඒකට පිළිතුරක් තමයි මේ අපි කියලා දෙන්න උත්සාහ කරේ. ඔබට පුළුවන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ අවශ්‍ය තොරතුරු ටික යාවත්කාලීන කරලා අරන් ගියොත් බොහොම කෙටි කාලයකදී
අර පාර්සලේ පැක් කරන්න යන වෙලාව විතරයි යන්නේ. ඒ බඩු ටික චෙක් කරලා පාර්සලේ පැක් කරලා මේ කොලේ print එක අරගෙන ඔයාලා රිසිට් එක අරගෙන කාර්යාලයෙන් එන්න පුළුවන්. ඔබට තේරෙන්නේ නැති ඔබ තොරතුරු ටික දැනගෙනත් ඔබගේ පාර්සලේ ඔබටත් යම් කිසි කාලයක් යනවා මේක පුරවන්න. ඔව් ඒකට මේ ගැන කිසිම අවබෝධයක් නැති තැපැල් දෙපාර්තමේන්තුවේ කියන ඔබගෙන් අහහා මේක පුරවනවා කියන්නේ කාලේ වැඩි. ඔබටත් දෙපා වෙනවා මේ වැඩි. ඒක නිසා ඔබ මේක මම හිතනවා මේක දෙපාර්ශ්වයටම පාර්ශ්ව කාර්යයක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක තාක්ෂණය මම හිතන්නේ අද වෙනකොට ලෝකේ භාවිතා කරන්නේ නැති කෙනෙක් නෑ. එතකොට මේ භාවිතා කරන්නේ නැති කෙනෙක් මේක ඉක්මනින්ම ඔබට කරන්න පුළුවන්. මේක ඇත්තට මෙච්චර ඔය කියන තරම් අමාරුවක් නෑ. Taman පුරුදු වුණාම ටක් ගාලා කරගෙන ID එක ගන්න පුළුවන්. ඊළඟට අපිට පොඩි ඉල්ලීමක් තියෙනවා මේ දැන් කරනකොට දැන් මේ අර සහනම් භාණ්ඩ සීමාවන් පනවලා තියෙන භාණ්ඩ මේ තැපැලෙන් යැවීමට කටයුතු කරන්න එපා කියන කාරණේ කිලින් මොකද දැන් සමහර දේවල් අපින් යැවෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ තියෙන දේවල් වල ඊළඟට ඒවා තියෙන්න පුළුවන්. අපි දැන් නිරෝධායනය ඉල්ලා හිටින්නේ සමහර විට මේ රටේ තියෙන අපේ අනන්‍ය දේවල් තියෙනවනේ. ඒවා පිටරට වලට ගිහිල්ලා ඒවා එහෙ පැලවිලා රෝපණය වුණොත් අපේ තියෙන අර ඒකදේශික දේවල් තියෙන ඒක නැති වෙනවා. ඊළඟට ඒවා තිබුණොත් මොනවා හරි රෝගාබාධ හැදුනොත් ඒ වෛරස් මොනවා හරි තියෙන දේවල් කෘමිනාශක දේවල් ඒ මොනවා හරි තිබුණොත් අපේ රටට කැලලක් එකතු වෙනවා. ඊළඟට යවන්න බැරි දේවල් එහෙට යවුවාම ඒවා එහෙ හිර වෙනවා. අපිට ක්ලියර් කරගන්න බැරි තත්ත්වයක් වෙනවා. දැන් මම හිතන්නේ පාර්සලයක් අපිට එහෙම තියෙනවා. ඒ සීමාවකට ඒ රටවල් වලට බාර ගන්න නැති දේවල් යවලා ඒවා ඒ රටවල් වලින් ගන්න. එතකොට එයාට යන වියදමත් වැඩි වෙනවා. ඒක අපේ සේවා කීර්ති නාමයටත් හානි වෙනවා. ඊළඟට අපේ රටට බ්ලැක් මාක් එකක් එනවා. මේ වගේ දේවල් යවුවාම ඊළඟට අපේ සේවාවන් ගිවිසුම්ගතව යන සේවාවන් එතකොට ඒවට යම් බලපෑමක් වෙනවා. ඒ නිසා ඊටාම කාරණික වෙනවා අපි ජෙනියුන් වෙන්න කියලා කියන්නේ ඒක. එතකොට මේ අපි යවනකොට ඒ අදාළ රටවල් වලට ඒ යවන්න පුළුවන් භාණ්ඩ විතරක් ඒ ප්‍රමිතියෙන් ඒ ප්‍රමාණයෙන් යවන්න එකක් අපේ රට අපි ආරක්ෂා කරගන්න ඕනේ. අපේ රටේ අනන්‍ය දේවල් අපි රැක ගන්න ඕනේ. ඒ නිසා කීර්ති නාමය රැක ගන්න ඕනේ. ඒ නිසා ඒ විදිහට කරන්න ඔබට පුළුවන් ඒ පොයින්ට් එක රිෆර් කරලා මේව කොහොමද යවන්නේ කියලා අපි ඉස්සෙල්ලා කියලා දුන්න විදිහට මේක කරගෙන යන්න. මම හිතන්නේ EMS සේවාව පිළිබඳව අපිට කතා කරන්න තියෙන මේ ටික. ඔබතුමා ස්පීඩ් පෝස්ට් ගැන තව ටිකක් කතා කරලා අපි දැන් නැත්නම් මම ඇඩ්මින් ටික ඉවර කරලා ඉන්නද? EMS එකේ ට්‍රැකින් එක කියන්නේ අපේ ඒකත් අර මේට් එකේ තියෙනවා. ඔව් මේට් එකේ තියෙනවා. ට්‍රැකින් එකට ගිහිල්ලා තමන්ගේ අර අපි දැන් කවුන්ටරේදී දෙන පාස්වර්ඩ් එක තියෙන්නේ. සෝරි බාකෝඩ් එක තියෙන්නේ. ඒ බාකෝඩ් එක එතෙන්ට ටයිප් කරලා ඔයාගේ පාර්සලේ තාම ලංකාවේද තියෙන්නේ. track foreign articles. track foreign article කියලා ඔබට අපි ඉස්සලා කිව්පාර SLP mate app එක. ඒ app එකේ තියෙනවා මේ හතරවෙනියට තියෙනවා track foreign article කියලා. ඒක ට්‍රික් කරත් පස්සේ අපිට මේක link එක යනවා global tracking එකකට. ඔව්. ඒකේ අර මේ capture එකක් තියෙනවා. ඒක type කරලා මෙතෙන්ද මේ මොනවා තමන්ගේ barcode එක තමන්ට දීප එක තියෙනවනේ. ඒ barcode එක මෙතෙන්ට දාපුවාම බාරගත් කාර්යාලයේ ඉඳලා dispatch කරපු එක දක්වාම සියලුම තොරතුරු මේකේ වැටෙනවා. ඒ තොරතුරු බලා ගන්න පුළුවන්. දැනට ඒකට මොකද වෙලා තියෙන්නේ? කොයි රටේද තියෙන්නේ? කොයි එයාපෝට් එකේද තියෙන්නේ? දැන් බෙදීමට සකස් කරලාද on route කියලා වැටෙන්න පුළුවන්. එතකොට තියෙනවා තාම ගමන් කරමින් ඉන්නේ. ඒ විස්තර ඔයාලට බලන්න පුළුවන්. ඒක විශේෂම අවස්ථාවක්. ඔයාට මේ අපේ වෙබ්සයිට් එකට ආයෙත් අපල් කාර්යයට කතා කරලා මගේ පාර්සලෙට මොකද මේ ඒව අහන්න දෙයක් නැහැ. ඒමම අපේ අයටත් ඉතින් බිසි වෙන්න පුළුවන්. එයාගෙන් හොඳ උත්තරයක් ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එතකොට එයාටත් ආයෙ අප්සෙට් යනවා. ඒ නිසා Tamanටම පුළුවන් මේක තැපැල් කාර්යාලයක් තමයි මේ ඔබට විවෘත කරලා තියෙන්නේ. ඔය තොරතුරු සියල්ලම මේකෙන් දැනගන්න පුළුවන්. දැන් අපි කතා කරමින් හිටියේ EMS සේවාව නැත්නම් එයා මේ විදේශ තැපැල් පිළිබඳව. ඒකෙදී අපි කිව්වා අපේ තිබුණා එයා මේල් normal එයා මේල් දෙට පෝස්ට් කාඩ් යවන්න පුළුවන් එක තියෙනවා. ඊළඟට පාර්සල් යවන්න එක. දැන්ට ලෝකෙ වැඩිම භාවිතා කරන ක්‍රමවේදය තමයි EMS එක. ඒක තමයි අපි දින 10ක් ඇතුළත 5-10ක් ඇතුළත අපි ගමනාන්තයට යවනවා කියලා පොරොන්දු වෙලා තියෙන ජාත්‍යන්තර සේවාව. ඊට අමතරව අපේ තව සේවාවන් ගොඩක් තියෙනවා මේ ව්‍යාපාරිකයන්ට වැදගත් වෙන. ඒක තමයි ඊටාම වැදගත් වෙන්නේ දැන් ඔබේ නිෂ්පාදනය පිළිබඳව ඔබට දැනුවත් කරන්න තියෙන අවස්ථාව අඩු වෙන්න පුළුවන්. අනිත් පාරිභෝගික දැනුවත් කරන්න. ඒ කියන්නේ TV ඇඩ්වර්ටයිස්මන්ට් එකක් සුළුහා මධ්‍ය පරිමාණ සාහිත්‍යයකට ටිකක් දරා ගන්න අමාරුයිනේ. ඒ වගේ අවස්ථාවක තියෙන හොඳම දේ තමයි දැන් අපි මෙච්චර වැඩ කරලා තියෙද්දි අපි හැම ශේෂ්ත්‍රයක්ම ආවරණය කරලා තියෙන හින්දා විශේෂයෙන් මේක අපේම වැඩක්. ඒ කියන්නේ sannivedanaya කියන එක නැත්තම් මිනිස්සුන්ගේ නිවසින් නිවසට තොරතුරු දෙන එකම රජයේ සේවකයා අපි විතරයි වගේ. එතකොට ඒක අපි තව වැඩි දියුණු කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලියුමක් දාන්න ඔබට යනවා රුපියල් 50ක් මුදලක්. ඒක රෙජිස්ටර් පෝස්ට් එකකින් යවනවා නම් 110ක මුදලක් යනවා. එතකොට ඔබට රුපියල් 50ක් එක්කෙනෙකුට දරලා තාම සුවිපිරිසකට තමයි තමන්ගේ තියෙන කැපිටල් එක අනුව මේ දැනුම් දෙන්න පුළුවන්. එතකොට අපි මේක අවස්ථාවක් දීලා තියෙනවා ඔබට
ඔබේ තියෙන මොනවා හරි නිෂ්පාදනය පිළිබඳව දේශීයව දැනුවත් කරන්න. මොනවා හරි ප්‍රදේශයක ඉන්න ජනතාවට නිෂ්පාදනය කරලා තියෙනවා නම් ඔබේ මොනවා හරි නිෂ්පාදනයක් ඒක පිළිබඳව දැනුවත් කරන්න. අපි දැන් පහුගිය මේ පසු කරමින් හිටිය අලුත් අවුරුද්ද. එතකොට මම දැක්ක අපේ Facebook එකේ ගොඩාක් පැකේජස් තිබුණා මේ අවුරුදු කෑම වට්ටෝරුව. එතකොට ඔබට පුළුවන් මොනවා හරි ප්‍රදේශයකට කෑම වට්ටෝරුවක් තියෙනවා කියලා අපිට පොඩි ලීෆ්ලට් එකක් ගහලා දුන්නාම අපි ඒක හැම ගෙදරකටම අපේ පෝස්ට්මන්ලා ලව්ව බෙදනවා. ඒකේ අවස්ථාවක් දීලා තියෙනවා. මෙන්න මේ කෑම වට්ටෝරුව ඒ කියන්නේ කැවුම් 20යි, කොකිස් 10යි, ආස්මි 5යි එහෙම කරු පැකේජස් තියෙනවා. ඒවා ඔයාට ඕඩර් කරන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකෙන්. එතකොට අපේ පෝස්ට්මන්ට දුන්නාම අපි ඒක අපේ ඊළඟට අපි කතා කරන SL පෝස්ට් කුරියර් සේවාව හරහා අපිට බෙදන්න පුළුවන් ඔයාලගේ ඒ ඒරියා එකේ ගෙදෙට්ට. ඒක දැනුවත් කරන්න කස්ටමර්ට පුළුවන් ඊට කලින් සතියකට විතර දැන් අවුරුද්ද අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයෝ ටිකක් අපි දැන් මේව කරගන්න ඕනේ මේ ඥානාන්විත වෙනවනේ ඉදිරියේ. එයා දෙනකොට දැන් අවුරුද්ද ලඟ වෙනකොට මාර්තු අග අප්‍රේල් මුල වගේ ඔයාලට පුළුවන් මෙන්න මේ ඒරියා එකට මම මේ කැම ටික දානවා. ඒ කියන්නේ ප්‍රසංග මාත් එතන පුංචි පැහැදිලි කිරීමක් මම කරගන්න අපි දැන් කාට හරි අවශ්‍යතාවය තියෙන අපි නිකන් හිතමු කුරුදුවත්ත හරි පොලිසියාවට තියෙන ගෙවල් ටිකට බෙදන්න. එතකොට අපි නිකන් හිතමු ලීෆ්ලට් එකක් මම ගහනවා. ලීෆ්ලට් 100ක් ගහනවා. එතකොට මම කියන රූට් එකේ ඔව් ඒ ආසන්නයේ තියෙන පළවෙනි ගෙවල් 100ට බෙදාගෙන යනවා වගේ අන්න හරියට. ඒ කියන්නේ දැන් ඒරියා එකේ අපි සාමාන්‍ය මේ සේවාව දෙන්නේ ලීෆ්ලට් 1000කට. හා ලීෆ්ලට් 1000 තමයි අවම. එතකොට 1000කට අපිට දැන් රුපියල් 50 ගානේ කිව්වොත් 50000ක් යනවනේ. ඔව්. නමුත් අපි රුපියල් 6000යි ගන්න. 6000 ගන්නේ 1000ම බෙදන්නේ. අන්න හරි. ඒ මම කියන ඒරියා එකේ තියෙන ගෙවල් ගෙවල් 1000කට බෙදෙනවා. ගෙවල් 1000කට ඇඩ්‍රස් 1000කට බෙදෙනවා. ඒක ඇඩ්‍රස් ලියලා නෙවෙයි ඔබ බාර දෙන්න ඕනේ. ලීෆ්ලට් එකේ ඔයාට දැනුම් දෙන්න ඕනේ තියෙන සියලුම තොරතුරු ඇතුළත් කරලා ඒ ලීෆ්ලට් එක අපිට ගෙනල්ලා දෙනවා. එහෙනම් අපි මේ කතා කරමු මේ SL post admail කියන එක. මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරගන්න අපි මේක අපි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට ව්‍යාපාරික ප්‍රජාවගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අනුව ව්‍යාපාර නිෂ්පාදනය පාරිභෝගික දැනුවත් කරන්න. මේකට මුද්‍රිත දැන්වීමක්, අත්පත්‍රිකාවක්, ප්‍රචාරක ලිපි, මේ පාරිභෝගික සමීක්ෂණ, එන වෙළඳ සාම්පල. ඒ ඉස්සර වෙද සමහර මොනවා හරි පොඩි සාම්පලයක් සැටේ පැකට් එකක් එමේ ඉස්සර සැපැලින් ඉවුව මතක ඇති. ඔය මොනවා හරි සැම්පල් පැකට් එකෙන් ඒගොල්ලෝ අලුතින් මොනවා හරි ප්‍රොඩක්ට් එකක් දාපුවාම ඒක කස්ටමර්ස්ලාට ඒගොල්ලෝ ළඟ තියෙන කස්ටමර්ස් බේස් එකට මේ ඔය ව්‍යාපාරික ආයතන ගාම වෙළඳ නාමයක් තියෙන ව්‍යාපාරික ආයතන එවුවා. ඒ වගේ එකක් තමයි මේක. ඒකට ලොකු ගාණක් ගියාට මේකට ලොකු ගාණක් කියන්නේ නැහැ. එතකොට 6000කට නෑ 1000කට 6000යි. ඔව් කියන්නේ රුපියල් 6000කට ලීෆ්ලට් 1000ක් බෙදනවා. රෑම් 20ක් වර. මර වැඩි වෙනකොට පොඩි ගාස්තු සාමාන්‍යයෙන් මේකේ එක ලීෆ්ලට් එකක් වගේ දෙකක් ගන්න පුළුවන්. රෑම් 20ක් ලීෆ්ලට් කීපයක් දා ගන්න පුළුවන්. එතකොට ඒ ටික ගෙනහලා අපිට තැපැල් කාර්යාලයට දුන්නාම සාම්පලයකට එක්ක ඒක අපි මේ අපේ තියෙන ප්‍රොසෙස් එකක් ඒක කරලා අපේ පෝස්ට්මන් ලව්ව ගෙදෙට්ට බෙදනවා. මේකේ විශේෂත්වය තියෙන ඔබ දැකලා ඇති පුද්ගලික මේ පුද්ගලික උපකාරක පන්ති වල එහෙම ලීෆ්ලට් බෙදනකොට ඒ වටාඩි 100ක විතර පරතරේ ලීෆ්ලට් වලින් 4ක් පංගුවක් තියෙනවා. අයි දෙන අය ඒක දාලා යනවා එතන. ඒක ගෙනියන්නේ. දැන් මේක අපි අරන් යන්නේ ගෙදරට. ගෙදරට ගෙනපුවාම මේගොල්ලන්ගේ ගෙදර මේ කුටු සෙටිය ළඟ ටේබල් එකේ හරි මේසේ හරි බුදුපාන ළඟ හරි මේක තියෙනවා. මේක හරි වැදගත් වෙන්නේ දැන් අපි දැන් මට ව්‍යාපාරයක් තියෙනවනම් මම දැන් මට මගේ ගැනුම්කාරයෙක් සමාජයට ඉන්න පුළුවන් කොළඹ ඔය වගේ තැනක ඉන්න පුළුවන් සමාතර ගාල්ලේ අපි නිකන් ගාල්ලේ කොටුව. ඔය අපිට ඉන්න පුළුවන්. එතකොට අපිට තියෙන මූලිකම ගැටලුව තමයි එක්ක එකක් ඇඩ්‍රස් දන්නේ නැහැ. WhatsApp එකේ යවන්න WhatsApp නම්බර් එකක් දන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ ක්‍රමයේ ඇතුලේ ඔය කිසිම ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. ඒ ඊළඟට දැන් ඔබේ පළාතේ විතරක් නෙවෙයි. ඔබට ව්‍යාපාරය කරන්න ඔබේ සාකාවක් තියෙනවා නම් වෙන පළාතක අපි ළඟම තැපැල් කාර්යාලයට ගෙනහලා දෙන්න අපිට අනුරාධපුරේ ඒරියා එකේ බෙදන්නත් පුළුවන්. ඒක විශේෂවාදයක්. කියන්නේ තමන්ගේ ගමේ විතරක් නෙවෙයි. ඔයාලට ඕනම ඒරියා එකක ලංකාවේ ඕනෑම ඒරියායකට ඔයා මේ මිටිය හදලා එවන්න. මෙන්න මේ මිටිය අනුරාධපුරේ මෙන්න මේ ඒරියා එකට බෙදන්න. මේ ප්‍රදේශයේ නම ගන්න මිටිය බාර දෙන්න. අපි ඒක එතකොට අනුරාධපුරේට තැපෑලින් යවලා ඒ පෝස්ට් මාස්ටර්ට කියනවා මේක මෙන්න මෙයාට ඕන වෙනවා මෙන්න මේ කලාපේ කවරින් ලෙටර් එකක් කියන්නේ. ඒ ලෙටර් එක ගියාට පස්සේ එයාට කියනවා මෙන්න මේ ඒරියා එකට තිහාරියට ගමේ ටිකට තමයි මෙයාට බෙදා ගන්න ඕනේ මේක බෙදන්න. ඒකට ඒ පෝස්ට් මාස්ටර් ඒ ඒරියා එකේ ඉන්න පෝස්ට්මන්ට දෙනවා මේක හැම ගෙදරකටම බෙදන්න කියලා. ඒක ඊටම වැටෙනවා. මේකට මේකේ ගාස්තු අය වෙන්නේ මෙන්න මෙහෙමයි. ග්‍රෑම් 20 සඳහා රුපියල් 6000යි. වැඩි වෙන හැම 1000කටම 5000කට
ඊළඟට 2000ක් ගොත් යන්නේ 12000ක් නෙවෙයි 11000ක්. දැන් ග්‍රෑම් ගාන වැඩි වෙනකොට පොඩි ගානක් ඒක රුපියල් 1000ක් විතර වැඩි වීමක්. ඒක ලොකු දරා ගැනීමක් නෑ. ග්‍රෑම් 100ක එකක් වුණත් යවන්න පුළුවන්. ඊට අමතරව මම ඉස්සෙල්ලා කිව්වා වගේ සැම්පු හරි මොනවා හරි අලුත් ප්‍රොඩක්ට් එකක් දෙනකොට ව්‍යාපාරිකයෝ ප්‍රොඩක්ට් එක ඒක ප්‍රොමෝට් කරගන්නත් දඟලනවා. ඒ වගේ වෙලාවකට අපිට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි මේ එකක් 100ත් අතර සාම්පල 1000ක් යවන්න රුපියල් 20000යි. අරක පොඩි ලෙටර් එකක් නේ. නමුත් මේක සාම්පලයක් වගේ යද්දි ඒක දැන් සාම්පලයක් වෙන විදිහට යවනකොට ඊට වඩා ලොකු ගාණක් යනවා. දැන් ග්‍රෑම් 100ක් කියන්නේ සාමාන්‍ය බරක් නේ. ඒතකොට මේකේ අපි 20000ක් 15000ක් වගේ තියෙන්නේ. මේ මාර්ගස්ථ කාර්යාලයකින් කරනවා නම් ඒ කියන්නේ වෙන ගමකින් බාර ගන්නවා නම් මෙතන පොඩි රේට් එකේ වෙනසක් තියෙනවා. මොකද ආයි අපි මේ පාර්සල් ටික වාහනයක් පාවිච්චි කරලා මේ පළාතට යවන්න එපා. ඒ කොස්ට් එක තමයි මේ පොඩි ගාණක් වැඩි වෙන්නේ. සාම්පල් 100 ඒවා කියන්නේ මේ මගේ පෙට්ටි ටිකක් දුන්නොත් ඒ 1000 ගන්න අපි වෙනම වෑන් එකක් භාවිතා කරනවා. හරිම නැත්නම් අපිට වෑන් පෝස්ටල් ලොරියක් පාවිච්චි කරන්න. ඒකට ඒක නම් වේදමත් කව වෙන්න තමයි ඔය පොඩි ගාණක් වැඩි වෙලා තියෙන්නේ. ඒකට සේවකයෝ ඒකට යොදවන්න ඕනේ ප්‍රවාහනය කරන්නේ ඒකයි. නමුත් හුඟක් අපි කරන්නේ මෙන්න මේ ග්‍රෑම් 20 ඇතුලේ තියෙන 6000 5000 ඒ සීමාව සෑහෙන්න දැනට කරනවා. අපි ඇඩ්මේල් වලින් මම හිතන්නේ ඒකත් ලංකාවේ පළවෙනි තැනටද කොහෙද ආව රබරගුම් පළාත. දැන් මේකෙදි මට මතක් වෙන එකක් තමයි අපි Facebook boosting කියලා කරන්නේ මේ වගේ එකක් නේ කරන්නේ. හැබැයි ඒක දකින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඊට වඩා මේකේ වටිනාකම වැඩි. මොකද මේක gedara තියෙන කොලයක් බවට පත් වෙනවා. ඒක දැන් නිතරම තමන්ගේ අර ගෙදෙට්ට ගෙනාපු දෙයක් එක්ක ඇහැ ගහනවා. එතකොට අනේ මේක අපිට කෑම හදන්න බෑ මේක ඊට වඩා ලාභයි ගෙන්න ගම කියලා හිතලා කෙනෙක් යන්න පුළුවන්. 1000ක් ගියොත් ඔව් අඩුම 100ක් නම් ඕඩර් ලැබෙන්න පුළුවන් ලැබෙන්නේ. ඒක ලොකු මේ වැඩි අගයක් නෙමෙයි. 100ක් ලැබෙනවා කියන්නේ සමහරට ඔක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මාම 5කට එහා ලැබෙන්නේ නැතුව වෙන්න පුළුවන්. එතකොට මේ රේට් වලට යන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඔයාලට වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඇඩ්මේල් එක මෙන්න මේක පුරවලා සාම්පලයකුත් එක්ක තැපැල් කාර්යාලයට ගෙනහල්ලා දුන්නාම ඒකේ අපි ඉතාම ඉක්මනින් සේවාව අපයන්ද DS ඔෆිස් එකට යවලා තැපැල් අධිකාරී කාර්යාලය සහ නියෝජිත තැපැල්පතිතුමිය අනුමත කරනවා. මේක ඒ වෙලාවේ වුණත් කරගන්න පුළුවන්. අපි ඒ තරම් හදලා තියෙන මොකද මේකට කාලයක් යන නිසා අපි ඊළඟ නම්බර එකක් දෙන්න තියෙන්නේ. ADM අංකය කියන එක. ඒකේ අදාළ ඔෆිසර්ට කතා කරලා ඊළඟ අංකය කියන්නේ කියලා හරි ඉක්මනට කරගන්න කස්ටමර්ට පරක්කු වෙනවා. ඒ සාම්පලෙත් එක්කම එදා බඩු ටික ගෙනාවත් ගන්න පුළුවන් ක්‍රමයකට අපි හදලා තියෙන්නේ. එහෙම ඒවා කරනවා. මේ විස්තර ටික පස්සේ දීලා එතකොට තැපැල් කාර්යාලයට ගාස්තු ටික ගෙවුවාම කවුන්ටරේට ගෙවන්න තියෙන්නේ. ඔයාලට රිසිට් එකක් දෙනවා. ඒක ගෙවුවාම අපි සාම්පල් ටික අරගෙන අදාළ එදාම හරි එහෙම නැත්නම් ඊළඟ දවසේ හරි මේ බෙදීම් කරනවා. සතියක් ඇතුළත මේක අනිවාර්යයෙන්ම බෙදීම් අවසන් කරනවා ඕනම තැනකට බාරගත්තේ. එතකොට ඒක තමයි ඇඩ්මේල් වලට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ කතා කරන්න තියෙන තවත් විශේෂ දෙයක් මම හිතන්නේ මේක හුඟක් අය දන්නවා මේ මුද්දර. පුද්ගල කාරක මුද්දර කියන එක. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මුද්දරයක දැකලා තියෙන්නේ දේශීය වශයෙන් වැදගත් කෙනෙක් විදේශීය කෙනෙක් නැත්නම් වෙසක් උත්සවය, නත්තල් උත්සවය, ඔය වගේ මොනවා හරි දළදා උත්සවය, ඒ වගේ විශේෂ අවස්ථාවක්නේ. ඔබ රූපවාහිනියේ දැකලා ඇති මුල් දින කවරයක් නිකුත් කළා කියලා රාම පිටක් කරගෙන ලාපාරමියක් කරගෙන සීලයක් ගහලා තැපැල්පතිතුමත් සම්බන්ධ වෙලා ඒ කරන වැඩසටහනක්. ඒක සුවිශේෂීයයට විතරයි කරන්නේ. ඒකට අපි ජාතික වීරයෝ වගේ. නමුත් මේ අවස්ථාව දීලා තියෙනවා ඔබගේ ජීවිතේ මොනවා හරි වැදගත්කමක්. ඇනිවර්සරි එකක් තියෙනවා නම්, දරුවන්ගේ උපන්දිනයක් තියෙනවා නම්, රාජ්‍ය ආයතනයක නම් එයා විශ්‍රාම ගැන වෙලාවක, එතකොට සුවිශේෂී අවස්ථා ඕනෑම දෙයකදී තමයි ප්‍රී සූට් එක පවා වුණත් ඕනනම් ඒක කරගන්න පුළුවන්. එතකොට වෙඩින් එකේදී එන අයට මේක දෙන්න දැන්. අපි දන්නවනේ මුදල් තියන අය දෙන gift එක ගොඩාක් දෙනවනේ. 15000 gift දෙනවනේ. මේ වගේ එකක් තමන්ගේ එකට එන අර අපි දෙන වෙඩින් කාඩ් එක වෙනුවට thank you කාඩ් එක වෙනුවටත් ඔයාලට පුළුවන් මේ මුද්දර 4ක් ඇතුළත් කරන්නත් තියෙනවා 6ක් තියෙනවා 20ක් තියෙනවා. ඒතකොට හතරේ පැක් එක වගේ රුපියල් 2000ක් විතර වෙන්නේ. එතකොට මේ පැක් එක අර එන කෙනෙකුට දෙන්න පුළුවන්. මතකයක් ඇති. අරක සමහර විට අර කොටාගෙන ගිහිල්ලා මේ අපි ඒක ගෙදර යවෙන්නත් නැතුව ඉන්න පුළුවන් වෙඩින් එකේ. නමුත් මේකයි තමන්ගේ රුපියල් ගහලා තියෙන එක. ඊළඟට මේ මුද්දේ වටිනාකම ඕනෑම තැපැල් ගාස්තුවක් ගෙවීම සඳහා ඒක භාවිත කරන්නත් පුළුවන්. ඒක සමහර අය කරන්නේ වෙඩින් එකට ඉන්විටේෂන් ගන්නත් මේක දාලා යවනවා. ඒක යවනකොට මේක මුද්‍රයාල වල යවන්නේ ප්‍රී ෂූට් එකේ ෆොටෝ එක දාලා යවන්න පුළුවන්. ඉතින් එතකොට මේක හඳුන්ලා දීලා පුද්ගල කාර්ක මුද්දර එකක්. ඊට අමතරව ඔයාලට පුළුවන් මුද්දර එකතු කිරීම මම හිතන්නේ මේ වෙනකොට ලෝකේ තියෙන්නේ අපි කියන්නේ මේ රජුන්ගේ විනෝදාංශය කියලානේ. විනෝදාංශේ රජුන්ගේ විනෝදාංශය. තමයි මුද්දර එකතු කිරීම. අපි ඉස්සර ඉස්කෝලේ යද්දි මොනවද කරන්නේ? විනෝදාංශයට කිව්වම මුද්දර එකතු කිරීම කියන එක මම හිතන්නේ අපි හැමෝම කියලා තියෙන දෙයක්. මුද්දරයක් ගෙදරත් නැති වෙන්න පුළුවන්.
නමුත් අපි කියන්නේ මුද්දර එකතු කිරීම. ඉතින් එතකොට එහෙම මුද්දර එකතු කිරීම මේක රජුන් පවා කරපු දෙයක් හින්දා අපි අපේ වෙබ්සයිට් එක ඩෙවලොප් කරලා තියෙනවා පිලිටලික් බියුරෝ එකකින්. ඔයාට පුළුවන් ඔන්ලයින් මේ මුද්දර මේ ඕඩර් කරන්න. මුද්දර ඕඩර් කරන්න පුළුවන්. මේ මුද්දරේ විස්තරයක් තියෙනවා. මේ මුද්දරේ විස්තරෙත් ඔයාට බලා ගන්න පුළුවන්. ප්‍රමාණය නිෂ්පාදනය කරලා තියෙන කවද්ද ඒක වටිනාකම සියලුම විස්තර. ඒකේ තියෙන රිසෝසස් ඔක්කොම දාලා තියෙනවා. තවත් more information ගිහලා ඔයාලට තවත් තොරතුරු බලා ගන්න පුළුවන්. මේ ටික අරගෙන ඔයාලට මේ මුද්දර ප්‍රමාණය මේවා කරලා ඒක ඔන්ලයින් පේමන්ට් එකක් කරලා ගෙදෙට්ට ගෙන්න ගන්න පුළුවන්. එතකොට දැනට අර අපි ඉස්සෙල්ලා කියපු පුද්ගල මුද්දර කියන එක මෙන්න මේ පිලිටලික් බියුරෝ එක අපේ මේකටත් අර e-service එකකින් ගිහිල්ලා මුද්දර කියන එක තේරුවාම මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. දැන් අපි මේ පේන එකේ අතර මේ මුල් දින කවර මේ සෙවෙනිය සීට් එක මේ විශේෂ අයගෙනේ මේ වික්ටර් හෙක්ටිගොඩ කියන ඒ වගේ විශේෂ කෙනෙක්. නමුත් අරක අපිට හඳුන්වලා දීලා තියෙන්නේ ඔබට කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ මත කියන්නේ පින්තූර වල ඔබට පේනවා මේ නුවරඑළිය තැපැල් කාර්යාලයේ විනෝද ගමනක් ගිය කෙනෙකුට ඒ අවස්ථාව අරගෙන එහෙම නැත්නම් මේ වෙඩින් එක මේ තියෙන මුද්දර 4ක් එක්ක තියෙන එක ඊට පස්සේ මේ 6ක් එක්ක තියෙන එක සහ මේ 20ක් එක්ක තියෙන ලොකු එකක්. මේකට පින්තූර කීපයක් දාන්න පුළුවන්. 20කට පිටුවර 20ක් ගන්න. මම හිතන්නේ 4ක වගේ අවස්ථාවක් තමයි දීලා තියෙන්නේ. මේක මිලගන්නේ කොහොමද 4? මේක මේ 2000යි. ඔව් මේක 2000යි මේක 3000යි මේක 5000යි. ඒ විදිහට වගේ තියෙන්නේ. ඔබට වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ විස්තර තොරතුරු දැනගන්න පුළුවන්. මේක විදිහට මුද්දර 4, 6 සහ 20 විදිහට දාලා තියෙනවා ඒවා. මේක දැනට කරගන්න පුළුවන් නුවරඑළිය තැපැල් කාර්යාලයෙමුත්. ඒ වගේම අපේ ප්‍රධාන තැපැල් කාර්යාලය කොළඹිනුත් ඔබට පුළුවන්. ඊට පස්සේ ඊමේල් එකත් එක්ක ගනුදෙනු කරන්නේ ෆොටෝස් ඒ විදිහට යවලා ඇප්ලිකේෂන් එක ෆිල් කරලා යවුවට පස්සේ ඔයාට මේක තැපෑලෙන්න මේ ගෙන්න ගන්න පුළුවන්. ඒ අවස්ථාව තමයි තියෙන්නේ. අපි මං හිතන්නේ දැන් අපේ අවසාන සේවය කුරියර් සර්විස් එක කතා කරන්න ඕනේ. ස්පීඩ් පෝස්ට් එක. ඒකත් ඉතාම වැදගත් කොටසක්. මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා දසනායක මහත්මයාට ස්පීඩ් පෝස්ට් සර්විස් එක ගැන කතා කරන්න කියලා. අපි ගොඩක් සේවාවල් ගැන කතා කරා. අපිට කොච්චර කතා කරත් අපිට අතාරින්න බැරි. ඒ කියන්නේ වර්තමානයේ වෙන විට අපිට කතා නොකරම බැරි සේවාවක් තමයි මේ ස්පීඩ් පෝස්ට් කුරියර් සේවාව. මොකද බොහෝ දෙනෙක් දන්නවා අපිට කලින් තිබ්බ අපේ තැපෑලේ සේවාවක් ශීඝ්‍රගාමී වෙන එක්ස්ප්‍රස් මේල් එක කියලා. ලියුමක් කියවුවාම රතු පාට ලේබල් එකක් දාලා ඒ රතු පාට ලේබල් එක අරගුවාම නේද? පොඩක් ගාන වැඩියෙන් ගත්තා. ඒක එක්ස්ප්‍රස් එකේ යනකොට ඉක්මනට යනවා. ඒක ඉක්මනට හම්බ වෙනවා. අපි ඒක සර්විස් එක. ඒක විකසනය වෙලා තමයි වර්තමානයේ වෙනකොට ස්පීඩ් පෝස්ට් කුරියර් සේවාව කියලා කියන්නේ. අතම කුරියර් සේවාවේ අපි ගොඩක් ව්‍යාපාරික පැත්ත මේ වන විට නැඹුරු වෙලා තියෙන ව්‍යාපාරිකයෝ සෑහෙන පිරිසක් මේ අපිට දැනගන්න පෞද්ගලික ව්‍යාපාරික පැත්තෙන් සහ රාජ්‍ය ආයතන පවාද ස්පීඩ් පෝස්ට් කුරියර් සර්විස් එක හරහා තමයි තැපෑල්ට පරිභෝග ලිමතු කරන්න කියලා කියන්නේ. එකක් තමයි මේකේ බාරගත්තෙත් අපි අර ව්‍යාපාරික පැත්තෙන් ගත්තොත් එහෙම සිஓඩි කස්ටමර් කෙනෙකුට යාට පාර්සල් එක දාලා කස්ටමර් කෙනෙක් සල්ලි ගෙන්න ගන්නවා. හැබැයි එහෙම නැතුව ඔන්ලයින් පේමන්ට් කරන කෙනෙකුට එයාට පේමන්ට් එක හම්බ වෙනවා. ඒකට එයාට පාර්සල් එක කුරියර් සර්විස් එක හරහා යවනවා. ඔව්. එතකොට මේක පාවිච්චි කරන්නේ අතර මේ සර්විස් එකේ තියෙන එකක් තමයි අපි සාමාන්‍ය තැපැලත් එක ගත්තාම ඊට වඩා කලින් මේ පාර්සල් එක හම්බ වෙනවා. දැන් හුඟක් වෙලාවල් වලදී අපි පාර්සල් එකක් ගත්තාම අපේ තැපැල් යන්නේ එකම තැපැල වෙන්න පුළුවන්. හැබැයි කුරියර් සර්විස් එකක යන භාණ්ඩයක් දවසේ ඕන වෙලාවක බෙදනවා. ඔව්. පෝස්ට්මන් උදේට ලියුම් වෙලාවක් තියෙනවා. පාර්සල් බෙදෙන වෙලාවක් නැහැ. නමුත් කුරියර් සර්විස් එක අපිට ලැබෙන වෙලාව ඕන වෙලාවක ඒක බෙදෙනවා. ඒ නිසා උදේ ලැබුණත්, දවල් ලැබුණත්, හවස ලැබුණත් ඒක ඒ වෙලාවට බෙදෙනවා. ඒ නිසා ඒක ඊට වඩා ඉක්මන්. අනිත් එක තමයි මේ කුරියර් සර්විස් එකකට භාණ්ඩයක් වාරගත්ත වෙලාවෙ ඉඳලම අපි ඒකත් බෙදලා අවසන් වෙලා වෙනකම්ම සිස්ටම් එකේ දුවනවා. කවුලින් බාර ගන්න එක පරිගණකගත පද්ධතියකට ඇතුළත් වෙනවා. ඊට පස්සේ ඒක ක්‍රමානුකූලව යොමු වෙන කාර්යාලවලට සිස්ටම් එකෙන් වහනවා. ලයිස්ට් එකල වහනවා. ඊට පස්සේ ඒ කාර්යාලවලට යොමු කරන්නේ එකක් බෑග් එකක දැම්මත් ඒ බෑග් එකත් අපි බාකෝඩ් එකක් එක්ක තමයි වහන්නේ. ඒකට ඒ බාකෝඩ් එකත් සිස්ටම් එකේ තියෙනවා. මේ බෑග් එක කොහේ හරි ගිහලා බාකෝඩ් එක ස්කෑන් කරපු ගමන් මේ මල්ල ඇතුලේ තියෙන බඩු පවනවා. මේ ඔෆිස් ස්ටාෆ් එක දානවා. ඒකට එයාලා ඒක අරගෙන තමයි ඩිලිවර් කරලා ඒ ඩිලිවර් වුණු සැනින්ම අපෝ සිස්ටම් එකට දානවා මේ පාස්වර්ඩ් මේක දැන් ඩිලිවර් වෙලා කියලා. ඒකට කස්ටමර් දැනගන්නත් පුළුවන් ඒක ඔෆිස් එකට දානවා මේ පාස්වර්ඩ් ඩිලිවර් වෙලා. රිටර්න් වුණත් අර වගේ කලින් අපේ රිටර්න් පාස්වර්ඩ් එක කොහෙවත් අපි අය කරන්නේ නැහැ. කොහෙවත් අපි ඩිලිවර් කරනවා රිටර්න් වුණොත් නොමලේ රිටර්න් කරනවා. ඒ වගේ කඩිනමින් සේවාවක් දෙන එක තමයි ස්පීඩ් පෝස්ට් කුරියර් සේවාව. කලින් තිබ්බ සර්විස් වලට එහා ගිය
විශේෂයෙන් පරිගණකගත කරගත්ත තාක්ෂණත් එක්ක බද්ධ සේවාවක් වෙලා තියෙනවා. අද වෙනකොට ඒ වෙනුවෙන් මම හිතන්නේ කාර්යාලවල පරිගණකගත නොවුණත් අපේ කාර්යාල උපතකල් කාර්යාල පාවිච්චි කරන්නේ මොබයිල් එක කරා මේ සිස්ටම් එක යූස් කරනවා. ඒක නිසා උපතකල් කාර්යාලයට ලියුමක් ගියත් ඒකත් ඒගොල්ලෝ අර සිස්ටම් එක පාවිච්චි කරලා තමයි ඩිලිවර් කරන්නේ. එහෙම නැත්නම් ආපහු එවන්නේ, බාර ගන්න කොම් කරන්නේ. ඉතින් එතනදී අපි අත්‍තරම 100කට මේ වෙනකොට ඒකේ කුරියර් සර්විස් එක කියන භාණ්ඩ මේ පද්ධතිය හරහා යනවා කියලා කිව්වොත් මම හිතන්නේ ඒක නෙවෙයි. ඉතින් ඒ වගේ හොඳ කරටකාරය කියන පුද්ගල ගාන්සයට වඩා පාරමිත සේවාවක් අපේ සිද්ධ වෙනවා අපේ කුරියර් සර්විස් එකේ. අපි බොහොම ආඩම්බර වෙනවා මොකද ඒක දෛනිකව ගත්තොත් එහෙම අති විශාල ප්‍රමාණයක් භාණ්ඩ මේ වෙනකොට වර්තමානයේ මේ වෙනකොට අපිට ලැබෙනවා. ඒ වගේම අපි බාර ගන්නවා. යම් යම් විදිහට ප්‍රශ්න ගැටලු ඇති වෙන තැන් කියනවා. මොකද මේවා ලියුමක් විදිහට කස්ටමර් කෙනෙක් බාර දෙනකොට සමහර කෙනෙකුට අපි කිව්වා අර පෝස්ට් එක වැඩගත් උනත් ලියුමක ඇඩ්‍රස් එක ලියුවාම දැන් ඔහුගේ දවසකේ වගේ ප්‍රශ්නයක් කරනවා. ලියුමක ඇඩ්‍රස් එක ලියනවා. හැබැයි ඇඩ්‍රස් එකේ ගමනාන්තය සඳහන් වෙන්නේ වෙන පැත්තක්, මේ කුරුවිට පැත්තක්. ඇඩ්‍රස් එක තියෙන්නේ අනුරාධපුරයේ පැත්තේ ඇත්තරම. ඒක ලොකු ගැටලුවක් වෙනවා. ගමනාන්තර තමයි ලියුම එන්නේ. ඒ ලියුම ආවට පස්සේ බලපුවහම මේකේ නියම කොටස තියෙන අරේ. ඉතින් එවැනි දේවල් ප්‍රායෝගිකව ගත්තහම ගැටලු තමයි. මම හිතන්නේ ඒවා නිරාකරණය වෙලා ඉදිරියට අනුත් ප්‍රයෝජන කරගන්නකදී කෙසේ වෙතත් මේ වෙනකොට තියෙන යෙලිම තියෙන හොඳ ආගේ කළ යුතු රටේ දින සේවාවක් කියලා අපි අයවාදෙන් පිළිගන්නවා. මම දැන් අපිට දැන් අවසන් කරන්න පුළුවන් කාල වේලාවක් ගෙවිලා ගිය නිසා මට අවශ්‍යතාවය තිබුණා ව්‍යාපාරික අපත් සමග නිරන්තරයෙන් කටයුතු කරන ව්‍යාපාරික ඔබට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නට පුළුවන් අලුත් සේවාවන් පිළිබඳව දැනුවත් කරන්න මම හිතනවා මගේ අවශ්‍යතාවය සම්පූර්ණ වුණා කියලා. ඔබගේ අවශ්‍යතාවයත් ඒක කියලා මම දන්න නිසා තමයි අපි අද මේ දවසේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ වැඩසටහන සංවිධානය කරේ. අපි ඔබට නැවතත් ආරාධනා කරනවා මේ සම්බන්ධයෙන් තවදුරටත් ඔබට තොරතුරු අවශ්‍ය නම් ළඟම තියෙන තැපැල් කාර්යාලයකට ප්‍රධාන තැපැල් කාර්යාලයකට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. උප තැපැල් කාර්යාලයකට උනත් ගියොත් තොරතුරු ගන්නට පුළුවන්. දැනුවත් කිරීම කරයිනෝ ගිහිල්ලා මේ සේවාවන් පිළිබඳව තව දැනගන්න ඔබ ආරම්භ කරන්න. මට අර නැවතත් මම කලිනුත් දැනන් හිටපු නැති දෙයක් තමයි කැෂ් ඔන් ඩිලිවරි ගියාම රිටර්න් වුණොත් සල්ලි ගන්නේ නැහැ. ඒක ඇත්තට හරි වටිනා දෙයක්. මේ දැන් ඒක නිසා බය නැතුව අත්දැක බැලීමක් හරි කරන්නට පුළුවන්. ගත්තේ නැත්නම් බාන්න එනවා නම් ගැටලුවක් නැහැ. ඒක නිසා. ඒකත් ඔබ මේ සේවාවන් භාවිතා කරන්න ඔබගේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කර ගැනීමට ලෝකීය අතනම කර්මාන්තත් එක්ක ඉදිරියට ගිය ලෝකයක් තියෙන අපේ රට තාමත් ඒකේ මූලික අධීරේ ඉන්නවා වගේ ස්වරූපයක් තාමත් තියෙන. ඉතින් මේ වගේ සේවාවන් භාවිතා කරලා ඔබගේ නිෂ්පාදන ඔබගේ ව්‍යාපාර වැඩි දියුණු කරගන්න පුළුවන් නම් ඒක තමයි අංශයක් විදියට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අවසාන බලාපොරොත්තුව. දෙහිවින්ම ස්තුතිවන්ත වෙනවා තැපැල් දෙපාර්තමේන්තුවට සහ ඔබතුමාලට මේ නවක සේවාවන් ඇතුළත් කර ගැනීම සහ ඒවට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඔබලගේ කටයුතු ඉදිරියට සාර්ථක වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවසාන වශයෙන් නැවතත් මම මතක් කරනවා ඔබලගේ ළඟම තියෙන කාර්යාලයකට ගිහිල්ලා අවශ්‍ය නම් නිතරම තවදුරටත් ගන්න පුළුවන්. දෛනිකව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ පවත්වන ඉසට් පන්ති තවත් එක වැඩසටහනක් අද මේ අනුව අවසන් වෙනවා. ඔබට පුළුවන් මේ වැඩසටහනේ සංස්කරණය කරන ලද වීඩියෝ පාඨය තව දින කිහිපයකින් සෙට් TV කියන අපගේ YouTube channel එකෙන් බලන්නට. ඊට අමතරව මේ සජීවීව ප්‍රචාරය වුණා සෙට් රත්නපුර කියන අපගේ Facebook දිනමේ. ඒ වගේම කිරණ රේඩියෝ කියන Facebook පිටුවේ මේ සජීවීව ප්‍රචාරණය වුණා. ඔබට මේ වීඩියෝ පාඨ Facebook දිනම ඔස්සේ මේ වීඩියෝ තවදුරටත් අවශ්‍ය නම් නරඹන්නට පුළුවන්. ඉදිරියේදී මේ වගේම තවත් වැඩසටහනකින් ඔබ සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් අදට වැඩසටහන නිමා කරනවා. සියලු දෙනාට සුබ දවසක්. බොහොම ස්තුතියි.